දවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී. සුබෝදෑසනක් උදෑසන 10යි විනාඩි 36යි දැන් වෙලාව. අද මේ මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ තින් සුන්දර බ්‍රහස්පතින්දා දවසේ අපි මේ මුණ ගැහෙන සුන්දර මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. මේ උදා වුණ දවස ඔබට වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ජීවිතය කියන්නේ හරි පුදුමාකාරයි. ජීවිතේ හැලහැප්පීම් වෙනවා, විවිධ ප්‍රශ්න එනවා. ඉතින් මේ හැම දෙයකටම අපි ශක්තියක් එකතු කරගන්න ඕනේ අපේ ජීවිතේට මේවට නොබියව මුහුණ දෙන්න. සමහර වෙලාවට මේ අපිට පාඩම් උගන්වන ඒවාත් තියෙනවා. සමහර අවස්ථාවන් වලදී අපි අනිත් අයට පාඩම් උගන්වන අවස්ථාවලුත් තියෙනවා. කොහොම වුණත් අද උදා වුණ දවස ඔබට වාසනාවන්තම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අපි අපේ වැඩසටහන ආරම්භ කරමු. දවස් මැදට ලස්සන ආරම්භයක් අරගෙන තමයි ඔබව මුණ ගැහෙන්න කතා මිනිස්ත්‍රි වැඩසටහනෙන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. හරි, දැන් මං කියවනේ මේ දවස මැදට ලස්සන ආරම්භයක් කියලා. ඔය වගේම අපේ ජීවිතේත් ලස්සන ආරම්භ තියෙනවා. හැබැයි මේ ඔබ හිතන්න ඔබ ජීවත් වෙන මේ නිවස ඔබට ඒ ලස්සන ආරම්භය ලබා ගන්න හොඳ වටපිටාවක්, හොඳ පරිසරයක් නිර්මාණය කරලා දුන්නේ නැත්නම් එහෙම බලන්න ඒ දවසම අපරාධේ. එහෙම නැත්නම් ඒ දවස අර දැනෙන්නේ නැහැ වගේ, එහෙම නැත්නම් අර ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් ඔබට ලැබුණ නැහැ වගේ හැඟීමක් එනවා නේද? ඔබ පරාජයටපත් වුණා වගේ හැඟීමක් එන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා අපි මේ කතා කරන්නේ ඔබේ නිවස ගැන. මොකද්ද මේ අපේ නිවස ගැන කතා කරන්නේ කියලා ඔබ කල්පනා කරනවා ඇති. අද අපි තෝරගෙන තියෙන මාතෘකාව තමයි සමාජ ප්‍රවණතා නොව ජීවන රටාව මූලික කරගත් ගෘහ නිර්මාණ සංකල්ප. මේ පිළිබඳව අපි කතා කරමු වරලත් වාස්තු විද්‍යාඥ ලක්ෂාන් පෙරේරා මහතා අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා. අයිබෝන් ලක්ෂාන්, සුබෝදෑසනක්. අයිබෝන්. හොඳයි, දැන් මම මේ අපි නිවස ගැනනේ කතා කරන්නේ. දැන් අපි නිවසක් හදනකොට කොයි තරම්නම් දේවල් බලනවද? හැබැයි බලන්න ඕන එක බලන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. දැන් ඔබ කල්පනා කරනවා ඇති මොනවද නිවසක් හදනකොට බලන්න ඕනේ. අපි සල්ලි තියනවද කියලා බලන්න ඕනේ. එතකොට අපේ ක්‍රය ශක්තිය බලන්න ඕනේ. එතකොට මේ අමුද්‍රව්‍ය පහසුවෙන් සපය ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඔක්කොම බලනවා. හැබැයි ඒ නිවස අපිට පදිංචි වෙලා අපේ මේ සතුට මේ එකතු කරගෙන අපේ පවුලේ සියලු සමාජිකයන් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් නිවසක්ද කියන කාරණාව අපි බලන්නේ නැහැ. හරි අඩුවෙන් බලන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. මම අපේ වැඩසටහනට ප්‍රවේශයක් විදිහට මම ඇත්තටම කැමතියි මේ ලක්ෂාන් මේ සමාජ ප්‍රවණතා මේවා නිර්මාණය වෙන්නේ කොහොමද? මේ සමාජ ප්‍රවණතා ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එතනින් තමයි ආරම්භ කරන්න හොඳ. ඔව්, සමාජ ප්‍රවණතා ඒ කියන්නේ මම කැමති අර ගත්ත ආරම්භයට අර අපි හැමතිස්සෙම දැන් මේ දවස් මැද ආරම්භය කියනනේ මේ කියන්නේ. එතකොට දැන් හැමතිස්සෙම මොකක් හරි දෙයක් වැඩක් පටන් ගන්නකොට අපේ අවකාශය කියන එක අපි හරි වැදගත්. කියන්නේ දැන් අපි පොතක් ලියනවා නම් අපේ මේසය හරි වැදගත්. නැත්තම් අපි චිත්‍රයක් අඳිනවා නම් අපේ වටාපිටාව ඒ සීනරි එක අපිට වැදගත්. එතකොට මේ ආරම්භය ගන්න මේ කියන්නේ රීජනරේට් හරි මොන හරි අලුතෙන් පටන් ගන්න හරි ඒ අපේ තියෙන වටාපිටාව අපි හැමතිස්සෙම කියන්නේ අපේ වටේට හම්බ වෙනවා. එතකොට ඒක හරි වැදගත්. එතකොට දැන් අපි ට්‍රෙන්ඩ්ස් කියලා කියන්නේ මේ සමාජ ප්‍රවණතා කියලා ගත්තාම අපි දැන් ගයක් හදන්න යනකොට අපිට තියෙන්න ඕනේ අපි වාස්තු විද්‍යාඥයෙක් හම්බෙන්න හරි යනකොට අපි ගෙනියන්න ඕනේ අපිට තියෙනවා අපේ අවකාශ අවශ්‍යතා කියලා ලිස්ට් එකක්. එතකොට ඒ අවකාශ අවශ්‍යතා කියන ලිස්ට් එක නෙමෙයි අපි දැන් මේ වෙලාවේ ප්‍රවණතාවේ වෙලා තියෙන්නේ. දැන් අපි ළඟට එන සේවාදායකයන් අරගෙන එන්නේ ෆොටෝ එකක්. ෆොටෝ එකක් නැත්තම් දැකපු දෙයක්. මට මෙන්න මෙයාගේ ගෙදර තියෙන මෙන්න මේ වගේ එකක් තමයි මට මෙන්න හදන්න ඕනේ. නැත්තම් මෙන්න මේක මම ඉන්ටර්නෙට් එකේ දැක්කා. ඒ ඉන්ටර්නෙට් එකේ තියෙන එක තමයි මට මෙන්න මේ වගේ දියැලක් තියෙන ගෙදරක් තමයි හදන්න ඕනේ. එතකොට ඕක ගොඩක් වෙලාවටම වෙන්නේ දැන් අපි නිතර සෝෂල් මීඩියා කියන්නේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේ සමාජ මාධ්‍ය පරිශීලනය තුලින් එක එක්කෙනාගේ ඒ කියන්නේ අර
මේ ලෝකයේ වෙනස් දේ අතැඹුලක්සේ දැනගන්න පුළුවන් කියලා එකක් තියෙනවානේ. එතකොට ඒකේ බෑඩ් ඒ කියන්නේ නරක දෙයක් තමයි ඒ වෙන්නේ. එතකොට අපි කරන්නේ අපි වෙන ඇමරිකාවේ හරි යුරෝපයේ හරි නැත්නම් ඕස්ට්‍රේලියාවේ හරි මොනවා හරි තියෙන එකක් තියෙන දේවල් ටිකක් ඕකට අපිට මෙන්න මේ වගේ ප්ලැට්ෆෝම්ස් තියෙනවා. කියන්නේ Pinterest වගේ තියෙනවා, TikTok සමාජ වලින්, ඊට පස්සේ Instagram වලින් ඒවෙන් ඒ කියන්නේ අපි ඒවා ෆීඩ් වෙනවා. අපි ඒවා මේ දැනුම ලබා ගන්න. ඒ ලබාගෙන අපි ඒ කියන්නේ දැන් මේ ගෙදර හදාගන්න එන සේවාදායකයා නැත්නම් ගෙදර හදාගන්න ඕන කෙනා අපි ළඟට එන්නේ මෙන්න මේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි නැත්නම් මෙන්න මෙයාගේ මේ වගේ එකක් තමයි කරගන්න ඕනේ කියලා තමයි. ඔන්න ඕක තමයි අපි දැන් මේ වෙලාවේ මූණ දෙන ඒ කියන්නේ ගැටලුව. ඒ කියන්නේ අපිට ඇත්තටම අවශ්‍යතාව ටිකට නෙමෙයි එන්නේ මෙන්න මේ වගේ දේවල් ටිකක් එක තමයි එන්නේ. ඒ කියන්නේ අර ලස්සන මේ නිවසක් හරි ඩිසයින් එකක් හරි තිබුණොත් හරි එහෙම නැත්නම් ඒක අර හයිලයිට් වෙන කොටසක් හරි තිබුණොත් හරි මෙන්න මේ වගේ එකක් තමයි අපිට. ඒ කියන්නේ දැන් එතකොට ওই ඩිසයින් එක අපේ තියෙන ඉඩමට අපේ මේ තියෙන පර්චේස් ප්‍රමාණයට හදන්න පුළුවන්ද? ඒව අපි මුකුත් බලන්නේ නැහනේ. ඔව්. ඔව්. ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ ඇත්තටම ඒ කියන්නේ අපි මේ රූපවාහිනී වැඩසටහන රේඩියෝ වැඩසටහන ගත්තාම අපිට හම්බ වෙනවා බිල්ඩින් එක හදන විදිය ගැන ඕන තරම් අවබෝධයක් හම්බ වෙනවා. ඊට පස්සේ ආකිටෙක් කෙනෙක් නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් තෝරා ගැනීම පිළිබඳව එයාලගේ කන්සෙප්ට් පිළිබඳව අපිට ඕන තරම් රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් හම්බ වෙනවා. හැබැයි මේකේ තියෙන වැදගත්කම තියෙන්නේ මම මේ මාතෘකාව තෝරාගැනීමේ වැදගත්කම තියෙන්නේ අපිට ඕන අවශ්‍යතාවය ආකිටෙක් ගාවට ගෙනියන්න අපි දන්නේ නැහැ. අපිට තියෙන අවශ්‍යතාවය ආකිටෙක් ගාවට ඒ කියන්නේ ආකිටෙක් ගාවට ගෙනියන්න ඕන දේවල් ටික දන්නේ නැහැ. ඒක තමයි අපි ඇත්තටම කරන්න ඕනේ. ඒ කියන්නේ ඇයි අපි ආකිටෙක් කෙනෙක් තෝරගන්නේ කියන එකත් අපි මේකේ මැදදී කතා කරමු. හැබැයි අපි ගයක් හදන්න ගෙනියන්න ඕන දේවල් ටික මෙන්න මේවා. අපි ප්‍රයොරිටයිස් කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල්. එතකොට අපි ඩිවෙලොප් කරන්න ඕනේ මෙන්න මේ වගේ සංකල්පයක්. අපිට තමන්ගේ, ඒ කියන්නේ මම මේකට උදාහරණයක් කිව්වොත් තමන්ගේ ගෙදරින් තමන්ව මනින්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලොකුම කන්සියුමර් දේ තමයි කන්සියුම් කරන දේ තමයි වැඩිම මුදලක් යොදලා ලොකුම විශාලම කන්සියුමර් දේ තමයි ගෙදර. ඊට පස්සේ වාහනේ. ඊට පස්සේ තමයි අනිත් දේවල් එන්නේ. එතකොට මේක තමයි ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක. සමහරවිට වාහනයට වඩා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මේ කරන්නේ. එතකොට අපි වාහනයක් තෝරගනිද්දී අපේ ප්‍රෞඩත්වය දැන් ප්‍රාඩෝද බෙන්ස්ද ඩිෆෙන්ඩර්ද කියන එක බලනවා. හැබැයි අපි ගෙදර හදනකොට ඒ දේවල් ටික අපේ ඒ කියන්නේ මගේ පර්සනැලිටිය මොකක්ද කියන එක බලන්නේ නැහැ. ඕක තමයි අපි අද මාතෘකාව කරගන්නේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ්ස් වලට යන්නේ නැතුව අපි මේක කොහොමද අපේ දෙයක් කරගන්නේ කියන එක තමයි කතා කරන්නේ. අපේ ජීවන රටාවට ගැලපෙන විදිහට අපි කොහොමද අපේ නිවස ගොඩනගා ගන්න කියන කාරණාව තමයි කතා කරන්නේ. එතකොට දැන් ওই ජීවන රටාව ගැන කතා කරොත් එහෙම මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔබතුමාගෙන්. ඇයි අපි මේ ගෘහ නිර්මාණ මේ සැලසුම් කරනකොට මේ අපේ පවුලේ ජීවන රටාව ගැන අවධානය දෙන්න ඕනේ? ඔව්. ඒක තමයි මං හිතන්නේ මෙතන ගෙදරක තියෙන වැදගත්ම දේ. කියන්නේ අපි කායයක් තෝරන මම හැමතිස්සෙම මේ වගේ උදාහරණයක් ගන්න ඒවත් එක්ක මිනිස්සු මූ වෙනවා. කියන්නේ ඒවා හැමෝටම සාමාන්‍ය දේවල්. හැබැයි මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක ටිකක් හරි මිනිස්සුන්ට දුරයි ඒක. ඒ කියන්නේ අපේ මේ ගෙදරක් හදනවා කියන එක මිනිස්සුන්ට දුරයි. එකක් ආර්ථික තත්ත්වය වෙන්න පුළුවන්. සහ ජීවිත කාලෙම හදන්න එක ගෙදරක් වෙන්න පුළුවන්. සහ තව දෙයක් තමයි මේ දෙමව්පියෝ හදපු ගෙදරක හරි පරම්පරා ගෙදරක හරි එන්න පුළුවන්. ඒතකොට මේ අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ මූලික අවශ්‍යතාවයක් කියන එක ගෙදර කියන එක තියෙනවා. එතකොට Tamante ඒක කොහොමද හදන්න ඕනේ කියන එක අවබෝධය ලැබෙන්නේ නැහැ. ජීවිතේ එකපාරක් ලැබෙන අවබෝධයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ අවබෝධය මිනිස්සුන්ගෙන් ඒ කියන්නේ ඈත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් වලට තියෙන ආසාව නෙමෙයි. ඒ කියන්නේ ආසාව ඉතින් ඈත් වෙනවා ඔය ආර්ථික කාරණාත් එක්ක. හැබැයි මේ දේවල් කොහොමද ඒ කියන්නේ ඉස්සරහට ගෙනියන්නේ අපිට අපේ ජීවන රටාවත් එක්ක කොහොමද මේ ගෙදර කියන එක අලුතෙන් හදන්නේ කියන එක අපෙන් ඈත් වෙලා යනවා. එතකොට අපි මේක පවුලේ ජීවන රටාව කියලා කතා කරොත් එතකොට අපේ ඉන්න පවුලේ සමාජිකයෝ. ඒ කියන්නේ අපි ඉන්න පවුලේ සමාජිකයෝ අපි හිතමු 4 දෙනෙක්ගේ මයික්‍රෝ ෆැමිලි කියන්නේ පොඩි ෆැමිලි එකක් ගමුකෝ. පවුලේ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනා අපි මෙහෙම ගමුකෝ.
අම්මා තාත්තා දරුවා සහ අම්මගේ අම්මා හරි තාත්තගේ අම්මා හරි. ඔහොම පොඩි පවුල. එතකොට ඒ පවුලේ එතකොට ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාවය වෙනස්. එකින් එක්කෙනාගේ තියෙන අවශ්‍යතාවය වෙනස්. මං මේක උදාහරණයක් මේ එක ගන්නම්. ඒ කියන්නේ පර්සනලයිස් කරලම ගන්නම්. එතකොට අම්මා ගෘහණියක්. තාත්තා IT කම්පැනි එකක වැඩ කරන කෙනෙක් මාසෙට ලක්ෂ 3ක් 4ක් විතර පඩි ගන්න කෙනෙක්. තාත්තා තමයි මුළු පවුලම බලාගන්නේ. ළමයා අවුරුදු 3ක් 4ක් විතර වෙන මොන්ටිසෝරි වගේ යන දරුවෙක්. අම්මා තවමත් ඒ කියන්නේ විශ්‍රාමික සුවයෙන් වගේ ඉඳන් අවුරුදු 60ක් විතර වෙන තාත්තා නැති වෙච්ච අම්ම කෙනෙක්. එතකොට මෙන්න මේ පවුල ගත්තාම මේකේ තියෙන අවශ්‍යතාවයන් වෙනස්. පළවෙනි දේ තමයි තාත්තා කියන කෙනා හරිම බිසි. IT කියලා මම එකක දාගත්තේ හරිම බිසි. ඒ කියන්නේ IT කියන්නේ කාර්යබහුලයි. කාර්යබහුල කියන එකත් සමහර වෙලාවට එයා ඩිස්ප්ලේ එකක් ඉස්සරහා තමයි ජීවිතේ වැඩි කාලයක්ම ගත කරන්නේ. මම මේ හැම එකම පර්සනලයිස් කරගෙන යන්නේ. එතකොට ඩිස්ප්ලේ එකක් ඉස්සරහා වැඩිම වෙලාවක් ගත කරන කෙනෙක්ගේ අවශ්‍යතාවය මොන වගේද ගෙදර ආවම. එයාගේ ගෙදර ආවම මොන වගේද? සමහරවිට එයා උදේ 6ට විතර පිටත් වෙන කෙනෙක්. එළිය වැටෙන්න කලින් පිටත් වෙන. අඩ අඳුරේ පිටත් වෙන කෙනෙක්. අඩ අඳුරේ තමයි ගෙදරට එන්නේ. 5ට විතර වැඩ ඇල්ල ගෙදර එන කෙනෙක්. එහෙම කෙනෙක්. නැත්තම් අපි හිතමු යා IT ඔෆිස් එකක් work from home. දැන් පවුලේ හැමෝම ගෙදර ඉන්නේ. එහෙම ගමුකෝ. එතකොට මේක හැමෝටම ටිකක් අර මේ සමීප වෙයි. එතකොට එයාගේ රුටීන් එක වෙනස්. එතකොට එයා තමයි පවුලට සල්ලි අරගෙන එන්නේ. එතකොට මෙයා ජීවිතය ගත කරන්නේ ටිකක් හරි ගුප්ත කියන්න බෑ. ඒ කියන්නේ තාත්තා කෙනෙක් හැමතිස්සෙම තමන්ගේ ෆීලිංගස් කියන කෙලියට දෙන්නේ නෑනේ. ඒ කියන්නේ අනිත් සමාජිකයන් එක්ක වැඩි ගනුදෙනු කරන්නේ නෑ. කරන්නේ නෑ. මූව් වෙන්නේ නෑ ඒගොල්ලොත්. හරියටම හරි. එතකොට ඒ කියන්නේ ෆීලිංගස් නෑ කියන එක නෙමෙයි. ඒ පවුලට තියෙන ආදරේ, ළමයින්ට තියෙන ආදරේ කියන එක ඒක තියෙනවා. හැබැයි පිරිමින්ගේ ජීවිත ගත්තාම දැන් කතා බහ කරන ප්‍රමාණය අඩුයි. එතකොට වගකීම් දරන ප්‍රමාණය වැඩි. එතකොට ඒ රටා වෙනස්. එතකොට අම්මගේ තියෙන වෙන එකක්. අම්මා ටිකක් අර අම්මත් එක්කත් ඉන්නවා, ළමයාත් එක්කත් ඉන්නවා, අල්ලපු ගෙදර කට්ටියත් එක්කත් කතා බහ වෙනවා. එහෙම කෙනෙක්. ඒතර ගෙදර උයනවා. අපි උයන්නේ සාමාන්‍යයෙන් පරිප්පුයි බතුයි තුන් වේලටම බත් උයන්නේ. සහ ඒ කියන්නේ එක තුන් වේලම ගෙදර උයන්නේ අර කඩෙන් කන්නේ මාසෙකට සැරයක්. ඒ වගේ කියලා හිතන්නකෝ අපි. එතකොට එතකොට එනවා කුස්සිය ගැන. දැන් මම මුලින් කතා කරේ තාත්තා ගැන කතා කරාම එයාට එනවා පර්සනලයිස් ඔෆිස් ස්පේස් එක එන්වයරන්මන්ට් එක. ඊට පස්සේ එනවා කුස්සිය. කුස්සිය හැම වෙලාවෙම පේන්න තියෙන්න ඕනේ. තාත්තව පේන්නත් ඕනේ, ළමයා මොනවද කරන්න කියලා පේන්නත් ඕනේ, අම්මා මොනවද කරන්න කියලා පේන්නත් ඕනේ. අන්න ඒ වගේ ස්පේස් එකක් කියන එක හැදෙනවා. ඔන්න කුස්සියට ජීවන රටාවත් එක්ක ස්පේස් එකක් හැදුණා. ඊට පස්සේ එනවා ළමයා මොන්ටිසෝරි වගේ යන කෙනෙක්. එයා ඉස්කෝලේ යන බලාගෙන ඉන්නේ. තව අවුරුදු 10ක් කෙලින්ම ඉස්කෝලේ නෑ. කියන්නේ 10 11 අපි හිතමු 11 වසරට ඉගෙන ගත්ත කියලා. එයා 11 වසරට නෑ ඉගෙන. ඒ කියන්නේ උදේ 7:00ට ගිහිල්ලා 2ට එන එක්කෙනෙක් තමයි මේ අවුරුදු 10ම ප්ලෑන් එක අපි ගත්තොත් එහෙම. එතකොට එයාගේ ප්ලෑන් එක ඒක. එතකොට මේ අම්මා ගත්තොත් අපි ඒ කියන්නේ සාමාන්‍ය ජීවිත කාලය ගත්තොත් එහෙම අවුරුදු 60ක් 70ක් අපි හිතමුකෝ. කියන්නේ තව අවුරුදු 10කින් ඒක එහෙම වෙනවා. එතකොට අපි ඒක දන්නවා. එතකොට ඔන්න ඕක තමයි අපේ ඒ පවුලේ ජීවන රටාව. දැන් අපි ගයක් හදන්න යනවා නම් දැන් රෙන්ට් එකට ඉඳලා අපි තුමේ ගයක් හදන්න යන පර්චස් 6ක 7ක වගේ යනවා නම් එතකොට ඔන්න ඔය රික්වයර්මන්ට් එක තමයි අපි අරගෙන යන්නේ මේ ගෘහ නිර්මාණ ශිල්ප ඒ කියන්නේ වාස්තු විද්‍යාඥයෝ හම්බ වෙන්න. ඔන්න ඕක තමයි අපි අරගෙන යන්නේ. පළවෙනි එක මම මේ කතා කරන ස්ටෙප්ස් වල සංකල්ප වල පළවෙනි එක තමයි ඔන්න ඕක. ඊට පස්සේ එනවා අපේ දෛනික පුරුදු කියලා එකක්. දැන් මම එක එක්සැම්පල් එකකින් තමයි මේක මේ පවුලේ ජීවන රටාව කියන එක වෙනස් කරේ. ඒක කෙනෙක්නාට වෙනස්. ඔය වගේ වෙන්නේ නෑ ගොඩක්. ඒ කියන්නේ අපි හිතමු මම ඔයකත් කියලා යන්න බෑ. දැන් හැමෝම ඊට පස්සේ ඒ රික්වයර්මන්ට් එක අරන් යනවා ආකිටෙක්ට් හම්බෙන්න. එහෙම නෙමෙයි. ඒ කියන්නේ ගාල්ලේ ඔන්න ඔය මේ රුටීන් එක වෙනස්. හැබැයි කොළඹ 7 නාවල ඊට පස්සේ මහරගම ඒ පොඩි තැන්වලත් ඒත් වෙනස් වෙනවා. කියන්නේ කොළඹ 7 වෙනස්, නාවල වෙනස්, මහරගම වෙනස්. දැන් ගෙදර ඉන්න අම්ම කෙනෙක් මහරගම ඉන්න අම්ම කෙනෙක්ට තව තියෙනවා කරන්න වැඩ. සමහරක් වෙලාවට
එයාගේ පිරිස වැඩි යාළුවෝ වැඩි. එතකොට එයා සමහර වෙලාවට shopping යයි දවල්ට. සමහර වෙලාවට ඒ කියන්නේ එයාගේ requirement එක වෙනස්. එතකොට ඔන්න ඔය කාරණා ටික මුලින්ම බලනවා. ඊට පස්සේ ඔය කියනවා දෛනික පුරුදු කියලා එකක්. එතකොට ඔය දෛනික පුරුදු වල අපේ තියෙන ඔය වැඩට එනවා කියන එක නෙමෙයි. අපේ දෛනික පුරුදු වල තියෙන සමහර වෙලාවට අපි උදේට නැගිට ගමන් වතුර කප්පුවා. එතකොට වතුර එක තියන්න ස්පේස් එකක් තියෙයි. රෑ නිදා ගන්නකොට වතුර එක තියන්න ස්පේස් එකක් තියෙයි. එතකොට උදේට වතුර එක බොනවා නම් නැගිට ගමන්ම ඒ කියන්නේ උදේ නැගිටිනකොටම වතුර එක නැහැ කියලා කේන්ති යනවනේ. රෑ නිදා ගන්නකොට මේ ස්පේස් එකේ වතුර එක තියෙයි. ෆෝන් එක දැන් අපිට දැන් අපි මේ ෆෝන් එකෙන් ලැප්ටොප් එකෙන් අයින් වෙන්න බෑනේ. දැන් මේ යන විදියට යන්න එපයි. අපි මේ ඒ කියන්නේ මේ ලෝකෙත් එක්ක අපි මූව් වෙවි ඉස්සරහට යන්න ඕනේ. එතකොට ෆෝන් එක පාවිච්චි කරන ෆෝන් එක රෑට නිදා ගන්නකොට තමයි ගොඩක් වෙලාවට charge එකට ගහන්නේ. එතකොට charge එකට ගහන්න plug point එකක් ඔයා ඩිසයින් වෙලා තියෙයි එතන. plug point එක ඩිසයින් වෙලා තියෙයි. සහ අපි උදේට රෑට නිදා ගන්න එනකොට ලයිට් එක දාගෙන ඇවිල්ලා ලයිට් එක ඔෆ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ බෙඩ් එකකින්. නැත්තම් ඔයා කොහොමද ආයි නැගිටලා ගිහිල්ලා තමයි ඔෆ් කරගන්න වෙන්නේ. අර ඉන්නේ ඒ දෛනික පුරුදු කියන එක ඔන්නෝකට බලපාන. එතකොට දෛනික පුරුදු වලදී මම ඕක කියන මේ ආකිටෙක් කෙනෙක් හම්බෙන්න යනකොට මම හැමතිස්සෙම මතක් කරන එක ආකිටෙක් කෙනෙක් හම්බෙන්න යනකොට ගොඩාක්ම පර්සනල් දේවල් නෙමෙයි. ඔය දේවල් ටික කියන්නේ ඔයා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා වගේ තමයි. ඔයාට ජීවිත කාලයක් ජීවත් වෙන්න හදන gedara අවශ්‍යතා ටික මෙන්න මේවා කියන එක පෙන්වන්න ඕන. එතකොට අපි අරන් යන්න ඕනේ අපේ කාලසටහන. අපි මොන වගේ කාලසටහනකටද වැඩ කරන්නේ? උදේ 6 ඉඳන් දැන් කියන්නේ උදේ අවදි වීම උදේ 5 ඉඳන් රෑ 10 වෙනකන් අපි මේ ඇක්ටිව් මේක හැමදාම දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඇවරේජ් එකක් විදියට අපි සතිය දවස් 5 මේව වැඩ කරනවා. වීකෙන්ඩ් එකේ අපි ගොඩක් වෙලාවට එළියට යනවා. එතකොට මේක ලොක් කරන එක පවා අපි හිතන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තමයිල වෙලාවට සර්වන්ට් දාලා අපි ලොක් කරලා ගෙදර යනවා. ඒ සර්වන්ට් කියන්නේ මම ගොඩක් වෙලාවට කැමති නැහැ හෙල්පර්. ඒ කියන්නේ සර්වන්ට් කියලා කවුරුත් නැහැනේ හෙල්පර්ස් තමයි ඉන්නේ. ඒ කියන්නේ එතකොට හෙල්පර් ගෙදර තියලා අපි යනවා මේ එළියට. එතකොට හෙල්පර්ට සර්වයිව් වෙන්න පුළුවන් වෙන්න ඕනේ දවස් දෙකේ කුස්සියයි එයාගේ කාමරේ සර්වයිව් වෙන්න. මාස්ටර් බෙඩ්රූම් එක මේට යන්න බැරි. කුස්සියයි එයාගේ ස්පේස් එකයි රෙදි හොදන කැලලයි ඒ ටික සර්වයිව් වෙන්න පුළුවන්. අන්න ඕක තමයි රික්වයර්මන්ට් එක. ඔන්න ඕක තමයි කාලසටහන කියන එක අපිට වැදගත් ගයක් ඩිසයින් කරන ෆස්ට් ස්ටේජස් වලදී. ඊට පස්සේ අපිට ඕනේ දැන් ඔය දෛනික පුරුදු වල තියෙන තව එකක් විශේෂ අවශ්‍යතා. ඔයගේ විශේෂ අවශ්‍යතා කියලා හිතන්න මේ විශේෂ අවශ්‍යතා කියලා අපි මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ ගෘහණිය ගොඩක්ම කැමති මල් වගාවට ඇන්තූරියම් වගාවට කියලා හිතන්නකෝ. පර්ජස් 6 ඉඩම. අපි ඔක මේ දැන් වැඩසටහන කලිනුත් කතා වුණානේ. පර්ජස් 6 ගෙදර ඇන්තූරියම් වගාවට කැමති. හැබැයි මුළු පර්ජස් 6ම ගෙදර ඇන්තූරියම් වගාවට ස්පේස් එකක් නැහැ. එතකොට එයාගේ හීන එයාගේ අර තියෙන ඉමෝෂන්ස් ඒ තියෙන ෆීල් එක ඒ ගෙදර නෑ. මගේ ගෙදරක් නෙමෙයි කියන හැඟීම නෙන්නේ. දැන් හිතන්න මටම තියෙන ඇන්තූරියම් වගාවට පොඩි අඩි 10 පොඩි කෑල්ලක් ඇතිනේ. ඔයාට සතුටු වෙන්න. මං කියන්නේ මේ සතුටු වෙනවා කියන එක මේ ලොකුවට සතුටු වෙන්න නෙමෙයි. පොඩි ස්පේස් එකක් ඇති ඔයාට ඇන්තූරියම් වගාව කරගෙන යන්න. එතකොට ඔයාට ඔයාගේ ගෘහණීන් වාස්තු විද්‍යාඥයා හම්බෙද්දිම ඔයා කියනවා මම මේවට කැමති. මම මල් වගා කරන්න කැමති. එතකොට ඒකට ස්පේස් එකක් හම්බ වෙනවා. මේකට රූෆ් টොප් එකේ හරි අපිට ස්පේස් එකක් කැලොගේට් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඕක තමයි විශේෂ අවස්ථාව. ඕකේ තව එක්සැම්පල් එකක් මම ලියාගෙන ආවා ස්පෙෂලි මොකද මම පර්සනලි කැමති තරු බලන්න. තරු හඳ වගේ දේවල් බලන්න මම කැමතියි. රෑට අහස බලන්න කැමති අය ඉන්නවනේ. ඔව්. මම හිතන්නේ ඒ ඇත්තටම දැන් එහෙම වුණාම මේ අපි එළියටම යන්න ඕනේ, වෙනමම තැනකට යන්න ඕනේ, නැත්තම් පාරට යන්න ඕනේ. ওই වගේ අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා නේද? එනවා. ඒ කියන්නේ ඒක purposefully කරන්න අවශ්‍ය නැහැ. සමහරවිට මාස්ටර් බෙඩ් එකේ නිදාගත්තාම වින්ඩෝ එකකින් ග්ලාස් එකකින් හඳ පෙනේ. දැන් හිතන්න එහෙම එතකොට ඔයාගේ හීනෙත් හැබෑ වෙනවා. ඔයාගේ ගෙදරක් තියෙනවා. ඔයාගේ අර සතුටෙන් ඒ කියන්නේ රෑ හැමතිස්සෙම නිදා ගන්න යන සමහරවල්ක කැමති ඇති. ඒ කියන්නේ රෑ නිදා ගන්නකොට අර ප්‍රශ්න ඔක්කොම මතකලා දරු ටික බලාගෙන නිදා ගන්න. අර එහෙමද? එතකොට ලයිට් ඔක් ඒ කියන්නේ මාස්ටර් බෙඩ්රූම් එකේ හිටන ලයිට් ඔක්කොම ඔෆ් කරලා පොඩි ස්ලිට් එකක් තියෙනවා. ඒකෙන් හඳ පේනවා. උදේට නැගිටිනකොට ඉරව්ව වැටෙනවා වගේ කාමරේට. එතකොට ඔයා දන්නවා ඉර ඒ කියන්නේ මේ දැන් උදේ වෙලා කියලා. නැත්තම් සාමාන්‍යයෙන් කරන්නේ අර
අර ගෙදර කර්ටන්ස් මෙහෙම ලස්සනට දාලා තිබ්බ බ්ලයින්ඩ්ස් එකයි ෂියර් එකයි ලේයර්ස් 3කට කර්ටන්ස් දාලා තිබ්බා කියලා අපි ගෙදරට දානවා ලේයර්ස් 3 ගෙදර කරන් එළිය පේන්නේ නැහැ ඇතුළ පේන්නේ නැහැ දවල් වෙන්නේ කීයටද දන්නේ නැහැ උදේ වෙන්නේ කීයටද දන්නේ නැහැ. එතකොට අන්න ඒ දේවල් තමයි මම කියන්නේ අපි ආකිටෙක් කෙනෙක් ගාවට යනකොට අරගෙන යන්න ඕනේ. හරි. මම පුංචි බාධා කිරීමක් කරනවා. මොකද තව කරුණු තියෙනවා අපිට කතා කරන්න. හැබැයි කෙටි විරාමයක් ලබා ගන්න ඕනේ. අපි විරාමයෙන් අනතුරුව මේ පිළිබඳව තවත් සාකච්ඡා කරමු. අද දවසේදී අපි මේ මං කියවනේ මුලින්ම වැඩසටහන ආරම්භයේදීම කිව්වා අපි හරි ලස්සන මාතෘකාවක් මේ කතා කරන්නේ. මොකද අපි හැමෝම කැමති අපේ ගෙදර නිදහසේ ජීවත් වෙන්න. ඉතින් ඒ නිදහස අපි කොහොමද අපේ නිවස තුලින් ලබා ගන්නේ සහ අපි ඉදිකරන නිවස තුලින් ඒ නිදහස අපි කොහොම විදිහට උලුප්පගන්නේ කියන කාරණාව තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. සමාජ ප්‍රවණතාවව ජීවන රටාව මූලික කරගත් ගෘහ නිර්මාණ සංකල්ප පිළිබඳවයි අද දවසේදී අපි මේ කතා කරන්නේ වරලත් වාස්තු විද්‍යාඥ ලක්ෂාන් පෙරේරා සමගින්. අපි කෙටි විරාමයකින් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. දවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී. උදැසන 11යි විනාඩි 9යි දැන් වෙලාව. ඔබ නැවත වතාවක් එකතු වෙන්නේ කතා මිනිස්ත්‍රි වැඩසටහනත් එක්ක. ඉතින් අද දවසේදී අපි ලස්සන මාතෘකාවක් තෝරගෙන තියෙනවා කතා කරන්න. සමාජ ප්‍රවණතාවව ජීවන රටාව මූලික කරගත් ගෘහ නිර්මාණ සංකල්පය පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. මේ අපේ මාතෘකාව ටිකක් බරපතල වැඩිදෝ කියලා හිතනවා. හැබැයි මේ මාතෘකාව ඇතුලේ අපි කතා කරන දේවල් හරිම සරලයි. මම හිතන්නේ ඔබට මේක ග්‍රහණය කරගන්න පුළුවන්. වරලත් වාස්තු විද්‍යාඥ ලක්ෂාන් පෙරේරා මහතා අපිත් එක්ක එකතු වෙනවා. අපි ලක්ෂණ දැන් කතා කර හිටියේ අර මේ ඇයි අපි ගෘහ නිර්මාණ මේ කියන්නේ සැලසුම් කරන්නේදී මේ අපේ පවුලේ ජීවන රටාව මේ කියන්නේ අවධානය යොමු කරන්න ඕනේ කියන කාරණාවනේ. මේකට අදාළ කරුණු කිහිපයක් අපි කතා කළා. මම හිතන්නේ අපිට තවත් වැදගත් කරුණු කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා. මෙතන තියෙනවා මේ විශේෂ දින එහෙම නැත්නම් විශේෂ අවස්ථාවන් තියෙනවානේ. අපිට ඒ ගැනත් සඳහන් කරන්න පුළුවන්. ඔව් අර මම කිව්ව දෛනික පුරුදුත් එක්ක එනවා අපිට දැන් දෛනික පුරුදු කියලා ගත්තාම අපි දවසේ පුරුදු ටිකනේ අපි ඔය ගන්නෙ. සහ මම උතන මේ මාතෘකාව කරගත්ත දෛනික පුරුදු කියලා දැන් හිතන්න අපි නැවක යන රැකියාවක් කරන කෙනෙක්. එතකොට එයාගේ මාස 6ක ඒ කියන්නේ ওই රැකියාව කරන කාලය ඇතුළත මාස 6ක විතර කාලයක් ඒ ගෙදර ඩෙඩ්. ඒ කියන්නේ ගෘහමූලිකය නැහැ. එතකොට ඒ ගෙදර වෙන අර උත්සව ශ්‍රීය වගේ ඒ දේවල් වෙන්නේ නැහැ. නිකන් හරීම බොහෝම නිවිච්ච ගෙදරක් තමයි තියෙන්නේ. හැබැයි නැවක ඉන්න කෙනා ගෙදරාව කියලා හිතන්නකෝ. එතකොට එයා එන්නේ පාටිත් අරගෙනනේ. හැමදාම අවුරුදු මාසයක් එකමාරක් යනකම් එයා ඒක සෙලිබ්‍රේට් කරනවා. එයා ඒක ඒ කාලය තුළ මිස් වෙච්ච දේවල්, ගෙදර මිස් වෙච්ච දේවල්, යාළුවොත් එක්ක ඉන්න බැරි වෙච්ච දේවල් ඕක තමයි ඇත්ත. ඒ කියන්නේ ඔය පාටි දානවා කියලා කිව්වට එයා ඒක කරන්නේ අර නැවේ ඉන්න කාලය ඇතුළත එයාට මිස් වෙච්ච දේවල්, මිස් වෙච්ච යාළුවෝ, කට්ටි ඒ පිරිස එයා ළඟට ගෙනල්ලා එයා ඒ කට්ටියව සතුටු කරන එහෙම පොඩි අර අපි මානසික තෘප්තියක් ලබා ගන්න ඒ ඔක්කොම කරන්නේ වාගේ ගෙදර ඇතුළේනේ. ඕක වෙන තැන් වලට ගිහිල්ලා කරොත් කොස්ට් එක මට ඕන විදියට කරන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඉන්නේ ඒ වගේ අවශ්‍යතාවයන් එනකොට එතකොට ඔයාට තියෙනවා හරි මට පාටි ස්පේස් එක අවශ්‍යතාවයක් තියෙනවා. යාළුවෝ එන්ටර්ටේන් කරන්න ඕන ස්පේස් එක අවශ්‍යතාවය තියෙනවා. හැබැයි එන්ටර්ටේන් කරන ඒ කියන්නේ යාළුවෝ එන්ටර්ටේන් කරාට අසල්වැසියෝ එන්ටර්ටේන් කරන්න බෑනේ. ඒගොල්ලන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ පාටි දාන අතරතුරේ. එතකොට ඔන්න ඔයාට එනවා රික්වයර්මන්ට් එකක්. ඔයාට ටිකක් සවුන්ඩ් කැන්සල් වෙන හයියෙන් කෑ ගැහුවට එළියට ඇහෙන්නේ නැති ප්‍රයිවසි තියෙන සවුන්ඩ් ප්‍රූෆ් අර මේ මැදිරිය වගේ එකක් කියලා හිතන්නකෝ. මේ මැදිරිය වෙන කතා බහ එළියට ඇහෙන්නේ නැහැ. එතකොට එළිය වෙන දේවල් ඇතුළට ඇහෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ස්පේස් එක රික්වයර්මන්ට් එකක් එයාට ඒ ගෙදර ඇතුළේ එනවා. ඔන්න ඔහොම තමයි යාට රික්වයර්මන්ට් එක හැදෙන්නේ. ඔගේ දෛනික පුරුදු වල මෙහෙම දෙයක් මෙහෙම ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගන්නත් පුළුවන්. සමහර වෙලාවට හිතන්න නිතර දාන දෙන නිතර මේ ගෙදර බණ දේශනා පිරිත් එහෙම කරන ඕක අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඕක බුද්ධ ධර්මයෙන්නේ මම කතා කරන්නේ. එතකොට ඕක සමහරක් වෙලාවට මුස්ලිම් හරි හින්දු ආගමික වතාවත් කරන ඒ වගේ ස්පේස් එකක් ඒ කියන්නේ ඒ වගේ ගෙදරක් වෙන්න පුළුවන්. එතකොට නිතරම මේ වගේ දේවල් වලට හැදෙනකොට ඔයාලට සමහරක් වෙලාවට ටිකක්
වාහන 3ක් විතර දාන්න පුළුවන් පාකින් එක රික්වයර්මන්ට් එකක් තියෙයි. ඊට පස්සේ සමහර වෙලාවට ඔයාලට තියෙයි පොඩි ලිවිං එක ලොකු වෙන්න ඕනේ කියලා. ඔව් සමහරක් වෙලාවට මේ සමහර අය ඉන්නෝනේ හරි මේ ඒ කියන්නේ මේ හුඟක් වෙලාවට මේ සතිය අන්තේ වගේ චිත්‍රපට නරඹන ඒවට ආස කරන අය ඉන්නෝනේ. ඒතකොට ඒ වගේ ස්පේස් එකකුත් අවශ්‍ය වෙන අය ඉන්න පුළුවන්. ඒ වගේ ස්පේස් එකකුත් අවශ්‍ය නැහැ. කියන්නේ දැන් ඔය දෛනික පුරුදු ඒ කියන්නේ අපි අවුරුදු කොහොමද ගත කරන්නේ කියන එක මත අපේ ස්පේසස් වල රික්වයර්මන්ට් එක වෙනස් වෙනවා. දැන් ඔයාලා මම එක්සැම්පල් එකක් දෙන්න. ඔයා ගෙදර මූවි එකක් බලන්නේ අවුරුද්දට එකපාරයි. හැබැයි මූවි තියටර් එකක් තියෙනවා ගෙදර. ෆුල් ලික්විඩ් මූවි තියටර් එකක් තියෙනවා ගෙදර. ඒක වේස්ට් එකක් නේ. අපි ට්‍රෙන්ඩ් එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ට්‍රෙන්ඩ් එකට අරයක් දාලා මෙයක් දාලා ඒ නිසා මොමත් දාන ගන්නවා වගේ එකක්. හැබැයි ඔයා හැමතිස්සෙම ඒ ගෙදර ප්‍රේ කරන ගැන දන්න ප්‍රේ රූම් එකක් නැහැ. එතකොට මූවි තියටර් එකට ස්පේස් එක වෙන් කරලා තියෙනවා. හැමදාම කරන ප්‍රේයින් ඇක්ටිවිටි එකට ස්පේස් එකක් නැහැ. ඔන්න ඕක තමයි අපේ ජීවන රටාවත් එක්ක අපේ පුරුදුත් එක්ක ස්පේසස් කොහොමද අපිට ප්‍රයෝරිටයිස් කරන්නේ. ඒ කියන්නේ අපි මූලිකත්වය දෙන්න ඕනේ මොන ස්පේසස් වලටද කියන එක එන්න ඕනේ. හරි. ඊළඟට දැන් මම මේ කතා කරගෙන එන පොයින්ට්ස් වල අපි කොහොමද ආකිටෙක් කෙනෙක් ගාවට යන්න ඕනේ කියන එකත් එක්ක එනවනේ. ඒ කියන්නේ අපිට එනවා අපේ ජීවන රටාව අපි කලින් කතා කරා වගේ අපේ දෛනික පුරුදු අපේ අවුරුද්ද පුරා හැබිට් එක ටයිම් ටේබල් එක ওই ටිකත් දැන් අපි අරගෙන යනවා. ඊට පස්සේ මේ ගෙදර අපි හදන්නේ කොයි ඒරියා එකේද? කොයි ප්‍රදේශයේද? එතකොට ඒ ප්‍රදේශය මත ඔයාට දේශගුණය කියන එක වෙනස් වෙනවානේ. කාලගුණය දේශගුණය කියන එක වෙනස් වෙනවා. ඔන්න ඊළඟට එනවා තව පොයින්ට් එකක්. ඔයාගේ ඒරියා එක මොකක්ද? ඔයා ගෙදර හදන්න ඕන. ඔයා කැස්බෑවෙන් ඉඩමක් අරගන්නවද? නැත්නම් ගාල්ලෙන් ගන්නවද? ඇල්ලෙන් ගන්නවද කියන එක මත වෙනස් වෙනවා. එතකොට දේශගුණය වෙනස් වෙන එකේ දැන් අපි හිතන්න අපි කැස්බෑ වගේ ඒරියා එකක් ගත්තොත් පිළියන්දර කැස්බෑ මම ඒක ගන්න පොඩ්ඩක් අර මේ දවස්වල ඉඩම් සෙල් වෙන අපි ඔය ගත්තාම ගම්පහ කැස්බෑව කහතුඩුව වගේ ඇඩ්නේ වැඩිපුර යන්නේ. ඉතින් මේ දැන් ඔය ඒ ඉඩම් ඒ විකිනෙන හින්දානේ ඔය ඒ ස්පේසස් යන්නේ. මම ඒකයි ඒ වගේ උදාහරණයක් ගත්තා. ඒතර කැස්බෑ වගේ තැනක වර්ෂාපතනයක් තියෙනවා. හොඳ වර්ෂාපතනයක් තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර් 100ක් විතර එකපාර වහින ඒවාත් තියෙනවා. සමහර වෙලාවට වහින්න නැතුව කාලක් තියෙනවා. ඒ කියන්නේ වහිනකොට වහිනවා, පායනකොට හොඳටම පායනවා. එතකොට ඔය වගේ ප්‍රදේශයක අපි හදන ඩිසයින් එක වෙනස්. එතකොට ඒ දෙකටම ඇඩැප්ට් වෙන්න ඕන විදිහට තමයි අපි ගෙදර හදා ගන්න ඕනේ. වැස්ස වෙලාවක ක්ලෝස් ඔෆ් කරලා ඇතුලේ සේෆ් වෙන්න ඕනේ. පායන වෙලාවක ඔක්කොම ඇරලා අපිට නිකන් නැචරල් වෙන්ටිලේෂන් ඒවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ප්‍රදේශය කියන එක වැදගත්. ඔය දේශගුණය කියන එකට. එතකොට ඒ දේශගුණයත් එක්ක තමයි අපි අවකාශය භාවිතා කරන්නේ. කියන්නේ ඔය අවකාශය අපි දැන් ඔක මට ඒ කියන්නේ මෙහෙම එක්ස්ප්ලেইন කරන්න. දැන් ආටිස්ට් කෙනෙක්ට සුදු කොලයක් වගේ කවියෙක්ට රූල් කොලයක් වගේ ආකිටෙක්ට් නිවාස විද්‍යාඥයෙක්ට අපිට තියෙන්නේ XYZ කියලා අක්ෂර තුනක්. අක්ෂර තුනක් තමයි තියෙන්නේ. ඒ අවකාශය කොහොමද ඔයාට ඕනේ දේ බිල්ඩ් කරන්න කියන එක තමයි අපේ ටාස්ක් එක. එතකොට ඔයා අරන් එන්න ඕන රික්වයර්මන්ට් එක තමයි අපි මේ දැන් අද කතා කරන්නේ. එතකොට මම මේ කියාගෙන ආවේ අවකාශයේ භාවිතය. එතකොට ඔය රූෆ් එකක්ද ස්ලැබ් එකක්ද දැන් එනවනේ අපි හැම කෙනාම එනවා. දැන් අපි ගොඩාක් ක්ලයන්ට් ලයින් එකට අපි ගාවට එනකොට බොක්ස් ටයිප් එකක් ඕනේ කියලා තමයි. ඒ කියන්නේ ට්‍රෙන්ඩ්ස් වලට තමයි යන්නේ. කියන්නේ අරයත් බොක්ස් ටයිප් එකක් මෙයාත් කරා එහෙම. එතකොට බොක්ස් ටයිප් එකක් කියන්නේ උඩ ස්ලැබ් එකක් නිල්ලන්නේ. උඩ ස්ලැබ් එකක් ඉල්ලන. රූෆ් එක ගහුවා ස්ලැබ් එක වගේ පේන්න ඕනේ. ඒ කියන්නේ අරයා එහෙම බොක්ස් ටයිප් එකක් කරලා තියෙන්නේ සුදු පාට ගාලා තේක් දාලා එහෙම කරලා. එතකොට අපි කරන්න ඕනේ මේ බොක්ස් ටයිප් එක. එතකොට ඔය දේශගුණය ගැන කතා කරනකොට අපිට තියෙන්නේ හොඳ වර්ෂාපතනයක් හම්බෙන මේ දේශගුණය. එතකොට අපිට අනුරාධපුරය ගත්තත් හොඳට වහිනවා. යාපනය ගත්තත් හොඳට වහිනවා. එතකොට ඔය වර්ෂාපතනයත් එක්ක අපේ ස්ලැබ් එකක් කරලා තිබ්බොත් රූෆ් ස්ලැබ් එකක් ඒකේ වතුර ස්ටැග් වෙනවා. වතුර රැඳෙනවා. ඒතර වතුර රැඳුනහම ඔය කොන්ක්‍රීට් එක අස්සෙන් අපි දන්නේ නැතුව මොයිස්චර් ඒ කියන්නේ ඔය ජලය ටික මේ යටට එනවා. ඊට පස්සේ තමයි ඔය අර පොතු ගැලවෙන ඒවා කුඩු හැලෙනවා අර වෝටර් පැච් තියෙනවා පුස් කන ඒවා තෙත ගඳ වෙන ඒවා ඔය ඔක්කොම දේවල් වෙන්නේ ඔන්න ඕක නිසා.
ඒක හරි විදිහට කරන්න පුළුවන් විදි තියෙනවා. දැන් ඉන්ජිනියරින් වලින් ඒක හරි විදිහට කරන්න. හැබැයි ඒක කොස්ට් එකක්. ලොකු කොස්ට් එකක්. වෝටර් ප්‍රූෆින් ලේයර්ස් මෙන්න මෙච්චරක් තියෙනවා. ඒක කරන්න ඕනේ රූෆ් ස්ලැබ් වල වවන්න පුළුවන්. ඊට පස්සේ ඒවා දැන් අර මම කලින් කිව්වේ සමහර වෙලාවට ඔයාගේ ආසාව කියන එක මූලිකත්වය වෙනවා මේ කොස්ට් එකට වඩා. ඔයාගේ ආසාව කියන එක රූෆ් ස්ලැබ් එකක වවන්න නම් පර්චේස් සයිඩම රූෆ් ස්ලැබ් එකේ වවන්න නම් ඔයා ඒක වවනවා. හැබැයි එතකොට ඔයා සැක්‍රිෆයිස් කරලා තිනවා අර ඔයා මේ කියන්නේ වියදම කියන එක පාතර දාලා තිනවා ආසාව කියන එක උඩට ගෙනල්ලා තිනවා. එතකොට ඔයා ඒක රූෆ් එකක් කරොත් වියදම කියන එක උඩට එනවා ආසාව කියන එක යටට යනවා. ඔන්න ඔය හයරාකි කියලා එකකුත් තියෙනවා. හැබැයි අපි මේ ඔක්කොම කරන්නේ මේ ජීවත් වෙන්නනේ ඇතුලේ නිදහසේ ජීවත් වෙන්නනේ අපි මේ හැමතිස්සෙම කතා කරනවා වගේ නිදහසේ ජීවත් වෙන්නනේ. එතකොට ඒ නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියන එකට තමයි මේ දේවල් ටික ඔයා ආකිටෙක් කෙනෙක් ගාවට ඒ කියන්නේ පුරුදු ටික දේශගුණය ඒ වගේ දේවල් ටික ආකිටෙක් කෙනෙක්ට මුලින්ම එක්ස්ප්ලেইন කරන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් හරි මම මෙහෙම අන්නම් විනෝගගේ ඔයාගේ ගෙයක් හදන්න මොන වගේ බජට් එකක්ද තියෙන්නේ? එන මොන වගේ බජට් එකක ගෙයක්ද ඔයා බලන්න. බලාපොරොත්තු වෙන්නේ. සහ ඔයා එහෙමම කියන්නත් බෑ. ඔයාගේ රික්වයර්මන්ට් එකක් ඔයා අරන් එනවනේ. ඒකට මෙන්න මේ වගේ බජට් එකක් යයි කියලා කියන්නත් පුළුවන්. කියන්නේ ඒක විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා ගේන රික්වයර්මන්ට් එකට අපිට බජට් එකක් මෙන්න මේ වගේ බජට් එකක් වෙයි කියලා ඕක මේ ප්‍රමාණ සමීක්ෂණ ඔය QSලා ඒක කරනවා. නැත්තම් ඔයා ගේනවා අපිට බජට් එකක්. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ අපි මේ ජීවන රටාව කියන එක මත පදනම් වෙලානේ අද මේ සාකච්ඡාව ගන්න. එතකොට ඔයාගේ ජීවන රටාවට හරියන ඔයාට බජට් එකක් තියෙනවා. ඔයාට ලක්ෂ 20ද 30ද 100ද ලක්ෂ 200ද මිලියන 100ද කියන එක ඒක ඩිපෙන්ඩ්. එතකොට ඔයා ගේනවා අපිට බජට් එකක්. ඒ බජට් එකේ තමයි අපි ගෘහ නිර්මාණ ශිල්පියෝ මේක ඩිසයින් එක පටන් ගන්න. එතකොට අපි කොහොමද මේක මෙයාගේ බජට් එකෙන් මෙයාව ඉවර කරන්නේ? මේ කියන්නේ අපිට ඕනේ මේ ගේ හදලා ඉවර කරලා දෙන්න. එතකොට අපි මුලින්ම බලනවා ඔයාගේ තියෙන අවශ්‍යතාවය ඔයාට ස්ටේජස් වයිස් දෙන්නේ. කියන්නේ සමහර වෙලාවට ඔයාට පුළුවන් මෙහෙම කරන්න. ගොඩාක්ම දැන් අපි තියෙන මේ වාතාවරණය මේ සමාජ ආර්ථික ඉකොනොමික් ක්‍රයිසිස් ඒවත් එක්ක ඉන්න නිසා අපිට ඇත්තටම මේ වෙලාවේ දැන් මම පර්සනලි දන්නවා ඒකේ ස්ට්‍රගල් එක. ඒක කොච්චර කියන්නේ දැන් මම රස්සාවක් කරලා මට මුලින්ම ඕනේ ගෙදරක්නේ. වාහනයටත් වඩා දැන් ගෙයක් තමයි ඕනේ. එතකොට මම මේ ගෙදර හදන්න මට මාර ස්ට්‍රගල් එකක්. සල්ලි හොයන්න ඕනේ. බාසුන්නේල හොයන්න ඕනේ, කන්ට්‍රැක්ටර්ට හොයන්න ඕනේ, ආකිටෙක්ට්ලා හොයන්න ඕනේ. ඔය ස්ට්‍රගල් එකක් තියෙනවා. එතකොට ඔයාගේ ප්‍රශ්න ටිකත් තරම් ඔයා වාස්තු විද්‍යාඥයෙක් ගාවට ගියොත් ඔයාට විසඳුම හම්බ වෙනවා. ඔයාට කියනවා හරි ඔයාගේ රික්වයර්මන්ට් එක මේක. ඔයා මෙන්න මේ අධියර වශයෙන් කරන්න. ඔයාට මුලින් ඕනේ එක කාමරයයි සාලේ කුස්සියයි විතරයි. ඔයා මේ ටික ඔයාගේ තියෙන බජට් එකට මෙන්න මේ ටික ඔයාට හදාගත්තා නම් ඇති. ඔයාට හම්බෙන විදිහට ඔයා ඊළඟට හදාගන්න තව බාත්රූම්. තව කාමරයක්. ඊට පස්සේ ඔයාගේ දැන් කලින් හැදුවේ වෙට් කිචන් එක නම් ඔයා හදාගන්න. ඊට පස්සේ පැන්ට්‍රි දාලා හොඳ ලස්සන කිචන් එකක් හදාගන්න. ඒක සමහරවිට අන්තිමට වෙන එකක්. ප්‍රයොරිටි එකේ ලෙවල් එකේ අන්තිමට. එතකොට ඔයාට මෙහෙම හම්බ වෙනවා ස්ටේජස් වයිස් ඔයාගේ ලැබෙන මේ අයවැය නියුක් කියන්නේ ඔයගේ හරි විදිහට ඔයාට ස්ටේජස් වයිස් හම්බ වෙනවා අවුරුදු 5කින් 10කින් මෙන්න මේ වගේ ගයක් තමයි හම්බෙන්නේ කියලා. තව එකක් ඔයාට ගන්න පුළුවන්. ඔයාට මේක හදලා ඉවර ගන්න ඕන නම් ඒ කියන්නේ මේ ඔයාට තියෙන බජට් එකේ ලක්ෂ 100න් ඔයාට ගේ හදලා ඉවර ගන්න ඕන නම් ඔයාට අපි ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර් එකට යන කොස්ට් එක තමයි අපි අඩු කරගන්න ඕනේ. මූලික සැලසුමට යන කොස්ට් එක අඩු. ඒක දැන් ගඩොල් වලින් කරනකොට එක කොස්ට් එකක්. කොන්ක්‍රීට් වලින්ම කරනකොට තව කොස්ට් එකක්. ඒක අපි බ්ලොක් ගල් කියලා කියන්නේ බ්ලොක් ගල් වලින් කරනකොට තව කොස්ට් එකක්. තව අපිට තියෙනවා මේ ඔය දේවල් තුනට අමතරව අපිට පුළුවන් තව මැටීරියල් තව විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපේ මයින්ඩ් සෙට් එකනේ අපි ඔය කියන්නේ ගඩොල් වලින් ගයක් හැදුවේ නැත්නම් ගයක් හැදුවේ නෑ වගේනේ. එහෙමනේ. දැන් ඔය අපේ අම්මලාට එහෙම දැන් මේ වගේ ගයක් කියන එක එක්ස්ප්ලেইন කරද්දි ඒක විස්තර කරද්දි ඉතින් ඕක ගයක් නෙමෙයිනේ. ඕකේ දැන් මඩුවක් වගේනේ කටවල වගේනේ. එහෙම.
ඒ කියන්නේ දැන් බිමට අපි ටයිල් ඇල්ලුවේ නැත්තම් ගයක් නෙමෙයි වගේනේ. හැබැයි ඊට අමතරව අපිට තියෙනවා මැටීරියල් එන විශාල ප්‍රමාණයක් මේ කියන්නේ විකල්ප තියෙනවා අපිට. ලංකා මාකට් එකේ තියෙන අපිට පුළුවන් රෑම් ඩර්ත් කියලා තියෙනවා. අපි ඉස්සර හැදුවේ මැටි ගෙවල්. ඔව්. වරිච්චි මැටි ගෙවල්. ඒ වගේ තාක්ෂණය දියුණු කරපු මැටි ගෙවල් තියෙනවා. හදන්න පුළුවන්. ඒ කියන්නේ පස් වලින් අපිට බිල් කරගෙන යන්න පුළුවන් ගෙදර. එතකොට ඒකෙදි අපිට ප්ලාස්ටර් කරන්න ඕනේ නැහැ. වයර් හංගන්න ඕනේ නැහැ. ඒව එළියෙන් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ ටෙක්ස්චර් එක ලස්සනයි, පාට ලස්සනයි, පේන්ට් කරන්න ඕනේ නැහැ. අර ඒක අපිට ඇප්‍රිෂিয়েට් කරන්න අපි දන්නේ. ඒ අපිට තියෙන මැටීරියල්ස් ටික අපේ තියෙන මයින්ඩ් සෙට් එකත් එක්ක අපි ඒව ඇප්‍රිෂিয়েට් කරන්න දන්නේ. අපිට හැමතිස්සෙම ඕනේ සුදු පාට බිත්ති තියෙන තේක් ජනෙල් දාපු බිමට ටයිල් හරි මාබල් හරි අල්ලපු ගෙදර. එකම ස්ට්‍රක්චර් එකක් මේ තියෙන්නේ. අපි ඔළුවේ තියාගෙන ඉන්න. ඒකෙන් පිට එන්න ඕනි. කියන්නේ අපි අර කොටුවකට රාමුවකට කොටු වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒක තමයි අපි මේ ඔය ට්‍රෙන්ඩ්ස් වලට යනවා කියලා කියන්නේ. අපිට අපි යන්නේ ඒකට ෆොටෝ එකකට අල්ලපු ගෙදර එක්කෙනා හැදුවේ මේක මං හදන්නේ මේ ඒක. ඒ නිසා තමයි මම මේක හදන්නේ. එයා ෆ්‍රිජ් දෙකක් ගත්තා මං තුනක් ගන්නවා. ඒ කියන්නේ එයාට ලිවිං රූම්ස් දෙකක් තියෙනවා මට මාත් තුනක් කරනවා. මං මොයිතියට ඒකුත් දාගන්න. අර එහෙමනේ යන්නේ. ඕක තමයි බජට් එකට බජට් එකට තියෙන වැදගත්ම දේ තමයි මොනවද අපිට ඕනේ මොනවද අපිට අවශ්‍ය නැත්තේ. ඒක නිසා තමයි අපි අර මුලින් පොයින්ට්ස් එක කියාගෙන ආවේ. දැන් අපි ඉන්නේ බජට් එක කියන පොයින්ට් එකේ. ඊට පස්සේ අපිට එනවා වැදගත්ම පොයින්ට් එකක් මේක. අපේ තියෙන සංස්කෘතිය, අපිට තියෙන කල්චර් එක. ඒකත් අපි ගෙදරක් හදනකොට වැදගත්ම දෙයක්. ඒක ගොඩක් වෙලාවට වාස්තු විද්‍යාඥයෙක්ට විතරමයි ඒ කෑල්ල අහුවෙන්නේ. එතකොට මම අර කලින් කිව්වා වගේ ලංකාවෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ගෙවල් හැදෙන්නේ ආකිටෙක්ට්ලාගේ මාර්ගයෙන් නෙමෙයි. ඒ කියන්නේ ඒකේ එකක් තමයි ඒ තියෙන බය. ආකිටෙක්ට් කෙනෙක් ගාවට යන්න තියෙන බය. කොච්චර සල්ලි තිබුණත් හිතන්නේ ආකිටෙක්ට් ඇයි මම මෙච්චර මුදලක් වියදම් කරන්නේ. මං ඒ ගාන දාලා තව මේ බාත්රූම් එකක් හදා ගන්න ඕනේ. ඒ ගාන දාලා මං වහලා තව පොඩ්ඩක් වැඩි කරගන්න. හැබැයි ආකිටෙක්ට් කෙනෙක්ට පුළුවන් ඔයා ලක්ෂ 100න් හදන්න ඉන්න ගෙදර ඔයාලා ලක්ෂ 75න් විතර හදලා දීලා ආකිටෙක්ට්ගේ කොස්ට් එකත් ඒකේ 75න් ඉවර කරගන්න. හරිද? එතකොට ඔයාට ලක්ෂ 25ක් ලාභයි. ඒක කවුරුත් හිතන්නේ නැහැ. ඔන්න ඔය බය තියෙන එක. දෙවැනි එක තමයි අපි කවදාවත් අපේ සංස්කෘතිය කියන එක ඇප්‍රිෂিয়েට් කරන්නේ නැහැ. අපේ කල්චර් එක කියන එක අපි ඇප්‍රිෂিয়েට් කරන්නේම නැහැ. අපි ඒක කල්චර් කියන එක ඉවෝල්ව් වෙන්න ඕනේ තමයි. හැබැයි ඉවෝල්ව් වෙන්න ඕන වේගයක් තියෙනවා. කල්චර් එකක් ඉවෝල්ව් වෙන්න ඕන වේගයක් තියෙනවා. කල්චර් එකක් ඒ කියන්නේ අපි හැමතිස්සෙම අපේ සංස්කෘතියට ගරු කරන්න ඕනේ. මම දකින්න විදිහ ඒක. ඒ කියන්නේ අපි ගයක් හදද්දිත් දැන් හිතන්න බෝක වාහන ගද්දි තියෙනවා සමහර පරම්පරාවේ තාත්තා අරන් තියෙන BMW එකක් සීයා අරන් තියෙන BMW තාත්තා ගන්න BMW පුතා ගන්නෙත් ඒක. තාත්තා ගියත් රොයල්, සීයා ගියත් රොයල්, මාමා ගියත් රොයල්, මම යන්නෙත් රොයල්. ඒතකොට මේ රොයල් එකේ කියන සංස්කෘතියක් තියෙනවා. ඒ වගේ මගේ සීයා සමහරට වෙද කෙනෙක්. ඔය දැන් අපි ඔය ඉස්සරහට කතා කරමු ඔය මේ ඉතිහාසය ගැන. ඉතිහාසයෙන්. ඕකේ දැන් අපි ඔය සංස්කෘතිය කියන එක කතා කරගෙනනකොට සංස්කෘතිය කියන එක අපිට තියෙනවා ෆැමිලි එකේ කල්චර් එකක්. රටේ කල්චර් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේ ප්‍රදේශීය කල්චර් එකක්. අපි යාපනය වගේ ගත්තොත් මහා රිච් කල්චර් එකක්. ඒ කල්චර් එක වට ඒ කියන්නේ මෙහෙමයි කියලා මේක අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි කල්චර් කියන්නේ. හැබැයි ඒක මේ මිනිස්සු රැකගෙන ගොඩක් වෙලාවට යාපනය වගේ එකක ඒක රැඳිලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ භාෂාව වෙනස්. ඒ මිනිස්සුන් ගොඩක් වෙලාවට මේ ඒ කියන්නේ ඒකේ කනෙක්ෂන්ස් අඩුයි. ඒ නිසා යාපනය කියන කල්චර් එක ගොඩක් වෙලාවට රැඳිලා තියෙනවා. ඒ ඉන්දියන් ඉන්ෆ්ලුවන්ස් එක තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට ඒක පොඩ්ඩක් රැකිලා තියෙනවා. ඊට පස්සේ ගාල්ලේ තිබිලා තියෙනවා වෙනම කල්චර් එකක්. අපි කතා කරන්නේ ඔහි කෑවයි යනවයි එහෙම කියලා කල්චර් එකක් තියෙනවා. අපි ඒ ගාල්ලේ කන විදිය වෙනස්. කන විදිය වෙනස් කියන්නේ උයන විදිය වෙනස්. උයන විදිය වෙනස් කියන්නේ කිචන් එක වෙනස්. කිචන් එක වෙනස්. එයාගේ තියෙන කුස්සිය වෙනස්. ඒකේ තියෙන පැන්ට්‍රි හයිට් එක වෙනස්. එතකොට මිරිස් ගල වෙනස්. මිරිස් ගලේ හැඩය වෙනස්. බෙහෙත් ගලේ හැඩය වෙනස්. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට කුළු බඩුත් එක්ක තමයි වැඩිපුරම ඉන්නේ ගාල්ලේ පැත්තේ ගත්තොත්.
මාළු ඇඹුල් තියල් එකට දාන කුළු බඩු ප්‍රමාණය බලන්න. එතකොට ඒකේ ස්ටෝරේජ් එක වෙනස්. කුළු බඩු වල ස්ටෝරේජ් එක වෙනස්. සමහර වෙලාවට ගාල්ලේ පැත්තේ මිනිස්සු ඒක වේලලා කොටලා එහෙම තමයි ගන්න. නුවරත් එහෙම තමයි. හැබැයි නුවර වගේ නුවර තියෙනවා අපි තවන හැම එකට මාළු කියලා එහෙම තියෙන සංස්කෘතියන්නේ තියෙන්නේ. එතකොට නුවර තියෙනවා වෙනමම රහක්. ඒ වෙනමම රහ හැදෙන්නේ කුස්සියෙන්නේ. එතකොට කුස්සිය තියෙන හැඩේ වෙනස්, ස්පේස් එක වෙනස්. හැබැයි දැන් අපි කරන්නේ ට්‍රෙන්ඩ් එකට යන්නේ. අපි හැම කෙනාම හදන්නේ පීසා හදන්න පුළුවන්, ලසන්නේ හදන්න පුළුවන්, පැස්ටා හදන්න පුළුවන් කිචන් එකක් තමයි හදන්නේ. එතකොට අපි කරන්නේ මේ යුරෝපයේ තියෙන කෑම සංස්කෘතියක් තමයි අපි මේ අරගෙන එන්නේ ස්පේස් එකක් විදියට. ෂෝ කිචන් පැන්ට්‍රි කියලා කියන්නේ. එතකොට ඒ අරන් ඒක ඒ පැන්ට්‍රි එක හදලා ඒක අල්ලන්නවත් දෙන්නේ. හරිද? ඒකට මාබල් දාලා සුදු පාට පැන්ට්‍රි කරලා සිංක් එකෙන් අත හොදන්නවත් දෙන්නේ නැහැ නේ. කෑම කන්න එක්කෙනෙක් ආවම මේ සිංක් එක පරිස්සම් කරනවානේ. හැබැයි ඒ කිචන් ඒ කියන්නේ ඒ ස්පේස් එකත් එක්ක අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ඒ කල්චර් එක අරන් ඇවිල්ලා. පැස්ටා පීසා හදන කල්චර් මං කියන්නේ ඒක හදන එක වැරදි නෑ. හැබැයි අපි දවසේ 3 වේලම බත් කන්නේ. එතකොට දවස් සතියකට එක සැරයක් තමයි පීසා එකක් කන්නේ, පැස්ටා එකක් කන්නේ. එතකොට මේ ලෙඩ රෝගත් කියන ඒවාත් ඕකේ අරන් එන්නේ. එතකොට ඒ සතියකට එක දවසක් එක වේලක් හදන එකට තමයි මේ ස්පේස් එක ඩිසයින් කරලා ඔයා හැමදාම හදන මේ කෑමට තියෙන පැන්ට්‍රිය වෙන කළු කිචන් එක කියලා වෙනම දාලා ඒක එලියෙන් කරලා. එතකොට ඔයාගේ තියෙන අවශ්‍යතාවයට නෙමෙයි ඔයාගේ ස්පේස් එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ඔය සංස්කෘතිය කියන එක මාර වැදගත්. ඒකයි මම මේකේ තියෙන වැදගත්කම, මේකේ තියෙන රහ කෑල්ල මෙහෙම කියන්නේ. ඕක මම මෙහෙම ගන්නම්කෝ තව විදිහකට. වාස්තු ගන්නකෝ. හරිද? වාස්තුත් එහෙමනේ. ඒ කියන්නේ එක්කෙනෙක් බිලීව් කරනවා, එක්කෙනෙක් බිලීව් කරන්නේ නැහැ. හැබැයි මම කොයිම වෙලාවකත් ඒක නෑ කියන්නෙත් නෑ, තියනවා කියන්නෙත් නෑ. අපිට පේන්නේ නැති ගොඩාක් දේවල් මේ ලෝකේ තියෙනවා. දැන් ඇමීබා කියන සතා හොයාගන්නකම් බැක්ටීරියා කියලා එකක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඇන්වික්ෂ කියන එක හොයාගන්නකම් දන්නේ නැහැනේ. මෙහෙම ඇහැට නොපෙනෙන ජීවීන් ඉන්නවා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කලින් දේශනා කරලා තිබුණා. එතකොට තව කවදා හරි දවසක නිවන් යන මැෂින් එකක් හදාගත්තොත් නිවන් යනවා කියන එක විශ්වාස කරයි මිනිස්සු. හැබැයි ඒක අපිට අතාරින්න බෑ. එහෙම එකක් තියෙනවා. ඒ වාස්තු කියන එකෙත් වැදගත්කමක් තියෙනවා. එතකොට ওই වාස්තු කියන එකත් කල්චර් එකක්. ඒ කියන්නේ ඒක හා බැඳිච්ච ගොඩාක් දේවල් තියෙනවා. දොර තියන්න ඕන පැත්ත, ඊට පස්සේ ඒකේ අර මේ උළුහව පනින්න ඕන කියලා තියෙන උළුවස්ස තිබ්බහම ඒ වගේ කල්චර් එකක් තියෙනවා. ඉතින් මම කියන්නේ අපි මේ දේවල් ඇප්‍රීෂিয়েට් කළ යුතුයි. ඒ කියන්නේ අපිට ලැබිච්ච, ඒ කියන්නේ වෙන රටවල් වලට නැති අපිට ලැබිච්ච දායාදය. ඒක තියෙනවා. අපේ රටේ ආවේනික දෙයක්. ඒක තිබුණා හෝ නැත අපිට ඒ කල්චර් එක ඉස්සරහට අරන් යන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩාක් ලොකු දේවල් ඒකේ ඇතුලේ හැංගිලා තියෙන්න පුළුවන්. අපිට ඒ කල්චර් එක අපි ඉස්සරහට අරන් යන්න ඕනේ. ඕක තමයි ඔන්න ඔය පොයින්ට්ස් ටික තමයි ඇත්තටම මේකෙදි කතා කරන්න ඕන තිබිච්ච පොයින්ට්ස්. හරි. ඒක අපි කතා කරේ දැන් මේ ගෘහ නිර්මාණ සැලසුම් කරනේදී අපේ මේ පවුලේ ජීවන රටාව ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඇයි කියන කාරණාවට, ඇයි කියන ප්‍රශ්නෙට තමයි අපි ඔය පොයින්ට්ස් කතා කරේ. ඉතින් අපිට තවත් ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. අපි මේ කාරණාවට එමු. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුවත් අපි කතා කරනවා සමාජ ප්‍රවණතානුව ජීවන රටාව මූලික කරගත් ගෘහ නිර්මාණ සංකල්ප. මං හිතන්නේ දැන් සමහර වෙලාවට ඔබට මතක් වෙනවා ඇති. අනේ මමත් මෙහෙම තමයි අපේ ගෙදර මේ සැලසුම් කරේ. මේ මගේ අවශ්‍යතාවයන් වලට නෙමෙයි මම මේ නිවස ඉදි කරගත්තේ, මගේ පවුලේ අනිත් අයගේ අවශ්‍යතාවන් වලට නෙමෙයි කියලා ඔබටත් එහෙම හිතනවා ඇති. ඇත්තටම ඒක එහෙම තේරුණා නම් හරි වටිනවා. මං හිතන්නේ මේ ළඟදී එහෙම නැත්නම් ඉදිරියේදී නිවසක් ගොඩනගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබට මේ මාතෘකාව සහ මේ සාකච්ඡාව ඉතාමත්ම වැදගත්. ඉතින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ වරලත් වාස්තු විද්‍යාඥ ලක්ෂාන් පෙරේරා මහතා සමග. අපි කෙටි විරාමයකින් අනතුරුව නැවත කතා බහ කරමු. දවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී.
හොඳයි ඔබ නැවතත් කතා මිනිස්ත්‍රී වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ උදෑසන 11 විනාඩි 35 දැන් වෙලාව. අපේ වැඩසටහන ඉතුරු කොටස අවසාන කොටසට එන්න කලින් හැමදාමත් වගේ පුරුදු විදියට ඔබට මතක් කරනවා මේ බලශක්ති අර්බුදයට අපි මුහුණ දෙන්න. දැන් ඉඳලම අපි විදුලිය අර පරිස්සමෙන් පාවිච්චි කරන්න වැක බලාගමු. අපේ දරුවන්ටත් මේ පණිවිඩය ලබා දෙමු. ඉතින් අනවශ්‍ය විදියට දැල්වෙන විදුලි පහන් විදුලි පංකා වායු සමීකරණ මේ දේවල් ක්‍රියා විරහිත කරන්න ඔබ උත්සුක වෙන්න. ඉතින් ඒ කාරණාව මතක් කරගෙන අපි යමු නැවතත් සමාජ ප්‍රවණතා නොව ජීවන රටාව මූලික කරගත් ගෘහ නිර්මාණ සංකල්ප පිළිබඳව තමයි අද දවසේදී අපි මේ සාකච්ඡා කරන්නේ. වරලත් වාස්තු විද්‍යාඥ ලක්ෂාන් පෙරේරා මහතා සමග. ලක්ෂාන් මම දැන් ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ ටිකක් මේ අතීතයට පොඩ්ඩක් මම යන්න කැමතියි. මොකද අපි අතීතයේදී ගෙවල් දැක්කහම මේ ඔය අපේ සංස්කෘතියට ගැලපෙන ගෙවල් එතකොට අපිට ගැලපෙන ගෙවල් මං හිතන්නේ අපි දැකලා තියෙනවා අර පරණ කාලේ ගෙවල් කියලා දැන්නුත් අපි ඔය මතක් කරලා කතා කරනවානේ හරිම කැමැත්තෙන් හරිම ආසාවෙන් මොකද ඒ කාලේ අපිට මතකයි මේ අපේ ලිප තියෙන පාත එතකොට ගොම මැටි ගාලා තියෙන්නේ එතකොට මිරිස් ගාලා තියන්න වෙනමම කොටසක් ස්පේස් එකක් තියෙනවා වංගෙඩිය කුරහන් ගල මේවා තියන්න අපිට වෙනම ස්පේස් එකක් තියෙනවා ඒ වගේම අටුව මේ වගේ මේ ඒ කියන්නේ අපේ ජීවන රටාවත් එක්ක මේ බද්ධ වෙලා තියෙනවනේ මේ වගාව එතකොට මේ ගොවිතැන බද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒවට හරියන්න තමයි අපේ කුස්සිය ඇත්තටම නිර්මාණය වෙලා තිබුණේ. අපිට දැන් මේ ලක්ෂානෝක පැහැදිලි කරනකොට තමයි දැන් මේ තේරෙන්නේ ඇත්තටම මේ විදිහට මේ කුස්සියක් නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ හේතු හින්දා කියලානේ. ඉතින් මම කැමතියි කොහොමද මේ අතීතයේ ඉඳලා දැන් මේ විකාශය වෙලා තියෙන්නේ මේ අලුත් මොඩර්න් මේ නිවාසවලට අපි ඒ ගැන කතා කරමු පොඩ්ඩක්. ඒ කියන්නේ අපි දැන් ඔය කතා කරපු පොයින්ට්ස් එක ඒව ඇත්තටම ඇප්ලයි වුණා මේ පරණ ගෙවල් වල. ඒ කියන්නේ අපි බජට් එක සංස්කෘතිය ඊට පස්සේ ජීවන රටාව කියන එක මම උදාහරණයක් මෙහෙම ගේන්නම්. අපි ඉස්සර පොඩි ගමක් ගමුකෝ. ඒ කියන්නේ දැන් මේ ඉස්සර කියන්නේ වැඩි ඈතක නෙමෙයි. අපි ගමු 1950යි. ඒ කියන්නේ මීට අවුරුදු 100ක් විතර ඉස්සරහට. එතකොට මේක ඉතින් අපි දන්නේ නැහැ. කියන්නේ අපි ඉපදිලා නැහැ. හැබැයි සමහරවිට ඒ කාලේ ඉපදිච්ච අය තාම ඉන්නවනේ. එතකොට එයා ඒ ගමක ගත්තාම ඒ ගමේ තියෙන ගෙදර වෙද ගෙදරක්ද මේක ගොවි ගෙදරක්ද නැත්තම් කට්ටඩිරාලගේ ගෙදරද ගම්මුලාදෑනිගේ ගෙදරද ඒ කියන ගෙදර කියන එක ගෙදර රිප්‍රසන්ට් වෙනවා. කියන්නේ මේ ගෙදර එයා දැන් ගම්මුලාදෑනිගේ එයාගේ ආර්ථික ශක්තිතාවය අනුව එයාගේ ගෙදර හැදිලා තියෙන විදිය වෙනස්. එනකොටම දඬුකද ඉස්සරහා තියෙනවා පොඩි වැරැන්ඩ කෑල්ල ලොකුයි. ඒ කියන්නේ ගම්මුලාදෑනි නඩුව අහන්නෙත් වැරැන්ඩ එකේ. අර කුලාඩු අය පඩි දෙකක් විතර තියෙනවා. කුලාඩු අය පඩියෙන් උඩට ගන්නෙ නෑ. ඊට පස්සේ එයා ඉන්න වෙනම සීට් එක තියෙනවා. එතන එහා පැත්තේ බුලත් හෙප්පුව තියෙනවා. පඩික්කම තියෙනවා. ඊට පස්සේ එයාගේ තව මේ එයා කවුරු හරි දඩයන් කරපු එක්කෙනෙක් නිකන් අර ප්‍රයිඩ් එක වගේ පෙන්වන්න ගෝණඟක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ප්‍රයිඩ් එක වගේ එකක් පෙන්වන්න. ඊට පස්සේ සුදු පාට ගාපු ගෙදර ඉස්සරහා තව වෙනම කාමරයක් තියෙනවා. ඊට පස්සේ එතනින් ඇතුළට ගියහම පොඩි ලිවිං ස්පේස් එකක් තියෙනවා. මැද මිදුලක් තියෙනවා. මැද මිදුල තියෙනවා. දැන් ඕකේ අපිට තිබුණා ඉස්සර දැන් ඕක ඇත්තටම හැම එකම ප්‍රයිවට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ගන්නකො ඉස්සර තිබුණා අවස්ථා 3ක් ගෙදරක. ඒ කියන්නේ ඒරියාස් 3ක්. පබ්ලික් ඒරියා කියලා තිබුණා. ඒ කියන්නේ ඔය පිළ ඊට පස්සේ මිදුල වැට කඩුල්ලෙන් ආපු ගමන්ම තියෙන ඒ ඒරියා එක පබ්ලික්. ඒක හැම කෙනාම සෙල්ලම් කරන අය පොඩි ළමයිද අල්ලපු ගෙදර එක්කෙනා අඹ කඩන්න එනවා. ඒ හැම කෙනාම එන පොඩි පබ්ලික් ස්පේස් එකක් තිබුණා. ඊට පස්සේ වැරෙන්ඩ එකෙන් පස්සේ ලිවිං එක. ඒක සෙමි පබ්ලික්. ඒ කියන්නේ ඒකෙන් අතනින් අවශ්‍යයි විතරයි ඇතුළට එන්නේ. ඒනේ කුල හරි මොනවා හරි මං කියන්නේ ඒ කුල කියනවා හැමදාම තියෙන්න ඕන දේවල් කියලා. හැබැයි අවශ්‍ය කෙනා විතරයි ඇතුළට එන්නේ. ඇවිල්ලා එතන තියෙනවා සෙමි පබ්ලික් ස්පේස්. ඩයිනින් එක සෙමි පබ්ලික්. කියන්නේ නෑ දෑව විතරයි. සහ ඊට පස්සේ තියෙනවා ප්‍රයිවට් ස්පේස්. ඒ කියන්නේ මාස්ටර් බෙඩ්රූම් එක, වොෂ්රූම් එක, කිචන් එක මාර ප්‍රයිවට් ඉස්සර. කිචන් එකට අඩුම ගානේ පිට කෙනෙක්ටවත් එන්න දෙන්නේ නැහැ.
ඉස්සර කුස්සියට. ඒ කියන්නේ ගමේ අම්මලා දන්නවා අම්මලා බයයි මේ ලුණු වලට මොන හරි දායි. මොකද කිචන් එක තමයි මිනිස්සෙක්ගේ සෞඛ්‍ය කියන එක තියන්නේ. අඬ උයන්නේවත් නැහැ. ඉස්සර ගෙවල් වල අඬවත් උයන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ස්පේසස් තුනට තමයි මේක ඩිසයින් වෙන්නේ. එතකොට කිචන් එක බෙඩ්රූම් එක තියෙන ප්‍රයිවට් ස්පේසස් වල මැද මිදුලක් තියෙයි සෙමි පබ්ලික් එකේ. ඊට පස්සේ පබ්ලික් එකේ තියෙයි වැරන්ඩා එක පුටු ටිකක් එළියේ පොඩි ඔන්චිලාවක් එක්ක පොඩි වාඩිලා ඉන්න පොඩි ස්පේස් එකක් තේ එකක් බොන්න ඒ වගේ ස්පේසස් තියෙයි. ඔන්න ඔය ස්පේසස් ටික තමයි ඉස්සර ගෙදරක හැදුනේ. දැන් මං මුලින් කියාගෙන ආවේ අර අපිට ගම්මුලා දෑනික ගෙදර කියන එක පේනවා. ඒ එලිමන්ට්ස් වලින් පේනවා. ඊට පස්සේ කට්ටඩි රාලක කියලා ගන්නකො හරිම ඉන්ටරෙස්ටිං එක. ඒ කියන්නේ ඒකේ තියෙනවා මේ පොඩි දේවාලයක ස්වරූපයක් තියෙනවා ගෙදර. ගෙදරම තමයි දේවාලය. එතකොට දේවාලේ තියෙනවා පොඩි අර රතු රෙද්දක් වගේ එකක් තියෙනවා. ඉස්සරහා පොඩි පහන් පැලක් තියෙනවා. එහෙම ස්පේස් එකක් හැදිලා තිබුණා. සායා ටිකක් රැයට වැඩ කරන කෙනෙක් අර ඉටි මේ පන්දන් එහෙම ගහපු ස්පේසස් වැඩිපුර තියෙනවා. දැන් ගෙමි ගෙදර දැන් අපි ඔතනින් ගෙමි ගෙදරට ෂිෆ්ට් වුණොත් එහෙම ගෙමි ගෙදර එක පහනයි දෙකයි. ඒ කට්ටරි රාලේ ගෙදර පහන් ගොඩක්. ඒ කියන්නේ ඒ වගේ ගොඩක් තියෙනවා. එතකොට ඒ ගෙමි ගෙදර V20ක් තියෙනවා. කියන්නේ ගොවි ගෙදර V20 ඉස්සරහම තියෙනවා. කඩුල්ල තියෙනවා. ඒ වගේ තියෙනවා. හැබැයි මම දැන් මේ කියාගෙන අපි මොඩර්න් වෙනකොට සමහරට තව එකක් කියන්න හිතුණා මේ බලශක්ති අර්බුදයට විසඳුමක් කියලා මතක් කරන්නේ දැන් බලශක්තිය ඉතුරු කරන්න කියලා. මේ ඉස්සර තිබිච්ච ගෙවල් වලත් බලශක්තිය ඉතුරු කරා. අපි කොච්චර බලශක්තිය කියන්නේ අපිට එක පහනයි. මං දැන් කියාගෙන එක පහනයි මේක කරේ. ඕක තවදුරටත් මං විස්තර කරන්නම් ඊළඟ පොයින්ට් එකේදී. අපි දැන් අර මං දැන් කියාගෙන අපි කොහොමද මේක දැන් තැනට රිලේට් කරගන්න. ඉස්සර මෙහෙම තිවිච කට්ටරි රාලගේ ගොවි ගෙදර ඒ ටික දැන් ගෙදරට රිලේට් කරන්න විදිහක් නැහැ. ගාල්ලේ හදන ගෙදරත් එක විදිහයි, නුවර හදන ගෙදරත් එක විදිහයි, කොළඹ හදන ගෙදරත් එක විදිහයි. එතකොට සහ මේ මිනිස්සු එක විදිහද? නානත්ත කාලය අනානත්ත සංඥා මිනිස්සු එක එක විදි. එතකොට ගෙවලුත් අපේ තියෙන ස්පේස් එකත් එක එක විදි වෙන්න ඕනේ. මම තොප්පිය එල්ලන පැත්තේ නෙමෙයි අල්ලපු ගෙදර ගෙනා තොප්පිය එල්ලන්නේ. සමහර වෙලාවට තොප්පියක් නැහැ දාන්නේ. එතකොට ඒ හුක් එකක් දාන්න ඕනේ නැහැ. මම මේ පොඩි ඩීටේල්ස් කතා කරනවා. සහ අපි ඔය දැන් සීලින් ෆෑන් ගැන කතා කරනවා. සමහරක් අයට ෆෑන් ඇලර්ජි තියෙනවානේ. ෆෑන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අර අපි අර ස්ලැබ් එකේ හුක් එකක් ඕනේ අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි දැන් අපි රිලේට් කරගෙන නැත්තේ. එතකොට මං දැන් අර බලශක්ති කතාව රිලේට් කරගෙන ගියොත් අපි මේ ලක්ෂරි කියලා එක ඩිෆයින් කරන්නේ. අපි මේ ලක්ෂරි කියන එක ඩිෆයින් කරන්නේ මොන විදියටද? මේ බලශක්ති නැති වුණොත් ලක්ෂරි නෑනේ. බලශක්තිය නැති වුණොත් ලක්ෂරි කියලා එකක් නෑ. අපි ඇත්තටම ලක්ෂරි කියලා ඩිෆයින් කරගන්න, ඒ කියන්නේ ලක්ෂරි කියලා දැනගන්න ඕනේ මේ ලොකු එහෙම නැත්තම් මේකේ මේ AC ගානට නැත්තම් ෆ්‍රිජ් ගානට කියන නෙමෙයි ලක්ෂරි කියන එක ඩිෆයින් කරගන්න ඕනේ. අපි ගේන්න ඕන සංකල්පය better house, better living කියන එක. ඊට බලශක්තිය නැති වුණත් අපිට ජීවත් වෙන්න පුළුවන් ගෙදරක් තියෙන්න ඕනේ. ගෙදර මේක තමයි මම පහසුවෙන් මට ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන් වැඩිම වෙලාවක් රැඳෙන්න ඕන ගෙදර. එතකොට ඇත්තටම මේකේ ලක්ෂරි කියන එක වෙනස් වෙන්න ඕනේ අපි කම්ෆර්ටබිලිටි වලට. සුවපහසු. ලක්ෂරි කියන එක කියන්නේ ඒක හරිම මේ ෆිසිකල් දෙයක්. සුවපහසුව කියන එක ෆිසිකල් දෙයක් නෙමෙයි. ඒක අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සුවපහසුව කියන්නේ මානසික නිදහස කියන එක අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සහයකට වටිනාකමක් එකතු කරන්නත් බෑ. හැබැයි ඕක කරන්න පුළුවන් ඇත්තටම ආකිටෙක් කෙනෙක්. ඒ කියන්නේ වාස්තු විද්‍යාඥයෙක්ට විතරමයි. ඉංජිනේර් කෙනෙක් මං මේ එක ප්‍රොෆෙෂන්ස් මේ විවේචනය කරන්නෙත් නෑ. හැබැයි දැන් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යනවනේ බෙහෙත් ගන්න. කැස්සක් හැදුනහම අපි බෙහෙත් අරන් එනවා. ඊළඟ දවසේ අල්ලපු ගෙදර එක්කෙනාට කැස්ස හැදුනහම අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අරන් යන්නේ නැහනේ බෙහෙත් ගන්න. එයා ආයි නැත්තම් ෆාමසිස්ට් දෙන්නේ නැහනේ. ෆාමසිස්ට් කියන්නේ නැහනේ මට කැස්සක් හැදුනා මට බෙහෙත් ටිකක් දෙන්න කියලා. ඒකට ඉන්නවා ඩොක්ටර් කෙනෙක්. ඒ කියන්නේ අපේ ප්‍රොෆෙෂන් එකත් එහෙමයි. සහ මේ ලක්ෂාන්ට අසනීපයක් හැදුනට පස්සේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තට පස්සේ ඒ අසනීපෙම මට හැදුනොත් එහෙම මමත් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක්ගෙන් තමයි බෙහෙත් ගන්න ඕනේ. මොකද ලක්ෂාන්ට දුන්න බෙහෙත් මට ආන්සර් කරන්නේ නැහැ. සහ එක එක මිනිස්සුන්ට එක එක ඩොක්ටර්ස් තමයි ඉන්නේ.
දැන් මෙයාගේ බෙහෙත් ටික මට හරියන්නේ නැහැ. එතකොට ආයි තව තැනකින් බෙහෙත් ගන්න යන්න වෙනවනේ. එතකොට ඒ ડોක්ටර් තමයි යාට හරියන්නේ. එතකොට ආගිරෙක්සත් එහෙමයි. ට්‍රෙන්ඩ් එකට ආගිරෙක්ස හොයාගෙන යන්නත් ඕනේ නැහැ. ට්‍රෙන්ඩ් එකට අපි මේ ගෙවල් හදන්න, ඒ කියන්නේ ගේ හදන්න රික්වයර්මන්ට් එක අරන් යන්න ඕනෙත් නැහැ. එක එක්කෙනාට එක එක ආවේනික විදි ආවේනික දේවල් තියෙනවා. එතකොට ආගිරෙක්සත් එහෙමයි. ආගිරෙක්සත් පුරුදු, ඒ කියන්නේ හැමෝම හැමදේම කරන ආගිරෙක්ස්, හැම ස්ටයිල් එකම කරන ආගිරෙක්සත් ඉන්න බොහොම කලාතුරකින්. සහ එක එක විදිහට, ඒ කියන්නේ ලක්ෂරි ඩිසයින් කරන වෙනම ලක්ෂරි කියලා මම අදහස් කරන්නේ ඒවත් ලක්ෂරි ඒව කරන්න ඕනේ. කියන්නේ තමන්ගේ හැකියාව, වත්කම ඒව පෙන්වන ගෙවලුත් තියෙනවා. ඒක තමයි පර්සනලයිස් කියන්නේ. එයාගේ පර්සනලයිස් ගෙදර තමයි ඒ. එතකොට තව ඉන්නවා මේ එක එක විදිහේ එක්ස්පෙරිමන්ට් කරන ආගිරෙක්ස්. එහෙම එක එක ආගිරෙක්ස් ඉන්නවා. කියන්නේ ආගිරෙක්ස් ගාවට යන්න බය වෙන්න ඕනේ නැහැ කියලා මම මේ කියන්නේ. ඔය අපි මතය හදලා තියෙනවානේ මෙහෙමලා ගණන් වැඩි මෙහෙමයි එයා කියනේම කරන්න බෑ. සහ ඔය වාස්තු ගැනත් අපි මතයක්, සමාජයේ මතයක්, විවිධ මත මේ හැදිලා තියෙනවානේ. ඉතින් එතකොට අර ඒවා පිළිගන්න අය, නොපිළිගන්න අය ඉන්නවා. ඒවා කොහොම වුණත් අර මේ අපේ ආකල්පයක් ගොඩ නැගිලා තියෙනවා නෑ. දැන් මම දාන්න විදිහට මේ සමහර අය මේ දැන් ගේ හදාගන්නේ Tamanට ඕන විදිහට. Tamanට ඕන විදිහට ඩිසයින් කරනවා. මේක මෙතනට හොඳද නැද්ද? ඒව මොනවක්වත් බලන්නේ නැහැ. අර මේ ඇත්තටම අපි මේ හොඟක් රස්න කාලෙකදී තමයි අපිට දැනෙන්නේ අම්මෝ මේකට තව දොර ජනේල ටිකක් ආවනම් හොඳයි නේද? එහෙම කියලා තියෙනවා. මොකද හොලඟක් එන්නෙම නැති ගෙවලුත් තියෙනවා. ගේ ඇතුලේ රැට පුදුමාකාර රසායන පෝරණ වල ඉන්නවා වගේ තියෙනවා. ඇත්තටම ඒ අර තම තමන් ඩිසයින් කරගත්ත විදි. ඉතින් මම හිතන්නේ මේ ලක්ෂණ හොඳ කාරණාවක් මේ මතු කරේ. අපි ගේ හදනවා නම් අර මේ ඉඩම ගැනත් අපි බලනවනේ. ඉඩම ගැන බලනවා, ඒ වගේම බාසුන් නැහැ ගැනත් බලනවනේ. ඒ වගේම බලන්න ඕනේ චරිතයක් තමයි මේ වාස්තු විද්‍යාඥයා කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ මේ අපි අවසාන විනාඩි කිහිපේ ඉන්න නිසා ලක්ෂණ මම ඊළඟට මතු කරන්නම්. ඇත්තටම ගෘහ නිර්මාණ ශිල්පයක් අපි එහෙම තෝරගන්න ඕනේ ඇයි කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපිට. ඔව් අපි ආකිටෙක් මං අර කලින් මේ විස්තර කරා වගේම අපි ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ බෙහෙත් ගන්න. එතකොට අපිට තියෙන දැන් ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කියන්නේ අපිට අවශ්‍ය විදියට ගයක් හදා ගන්න ඕනේ. ওই ප්‍රශ්නේ අරන් තමයි ආකිටෙක් කෙනෙක් ගාවට යන්න. ඕකම ඇති ආකිටෙක් කෙනෙක් ගාවට යන්න හේතුව. ඊට පස්සේ තව හේතු තියෙනවා. අපිට ගයක් හදා ගන්න. අපි හිතන්න දැන් මං දොස්තර උදාහරණෙම ගන්නම්. ඒක මිනිස්සුන්ට හරි සමීපයි. ආකිටෙක් කියන කෙනා හරි සමීප නෑනේ. මොකද ආකිටෙක් කියන කෙනාව ගොඩක් වෙලාවට දන්නේ ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. අනේ තාත්තේ ගෙදරට මේ වගේ කාමරයක් නම් හදන්න එපා කියලා ඇඩ් එකක් යන පුංචි දුවෙක් ඇවිල්ලා කතා කරන්නේ. ඒතකොට ආකිටෙක් කියන කෙනා මෙන්න මෙහෙම බිසි කෙනෙක් එහෙම කියලා එහෙම ඉමේජ් එකක් තමයි තියෙන්නේ. එහෙම නෑ. හරිම විනෝද. අපේ ජොබ් එක හරිම විනෝද ජනකයි. ඒ කියන්නේ අපිට ගෙවල් හදන්නේ කොහෙද කියන එක දන්නේ. මිනිස්සු හම්බ වෙන එක જાති මිනිස්සු හම්බ වෙන කතා බහ කරන අපිට මැටීරියල් ගැන රිසර්ච් කරන්න පුළුවන්. හරිම විනෝද, හරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ජොබ් එකක් මේක. එතකොට ඔයා ඇයි ආකිටෙක් කෙනෙක් ගාවට යන්න ඕනේ? ඔයා ඇයි ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ? ඔයාට බෙහෙත් ටික ලියන්නේ ડોක්ටර්, බෙහෙත් ටික දෙන්නේ ෆාමසිස්ට්. නැත්තම් ඔයාට තුවාලයක් මොන හරි වුණොත් නර්ස් තමයි බෙහෙත් දාන්නේ. ඒ වගේම රෝල්ස් ටිකක් තියෙනවා මෙන්න මේ ආකිටෙක්චර්, මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ. ආකිටෙක්ට් තමයි ඔයාගේ අවශ්‍යතාවය අඳුරගෙන ඔයාට සොලියුෂන් එක දෙන්නේ, කන්සෙප්ට් එක බිල්ඩ් කරන්නේ. සංකල්පය යාගේ. ඊට පස්සේ මේ සංකල්පය අඳින්නේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්. ඒ කියන්නේ අඳින්න වෙනම අය ඉන්නවා. ඒ ඩ්‍රාෆ්ට් කරපු එක මේක හදන්න පුළුවන්ද බැරිද කියලා බලන්නේ ඉන්ජිනියර්ස්ලා. මේ ආකිටෙක්ට් ගෙනාවු සංකල්පය ඇඳපු එක හදන්න පුළුවන්ද බැරිද කියලා බලන්නේ ඉන්ජිනියර්ස්ලා. එයාලා තමයි කොලම්ස් දාන්නේ. කොලම්ස් වලට කම්බි කීයක් යනවද? කම්බි මොන වගේද? කොයි කම්පැනියෙන්ද ගන්න ඕනේ? ඔක්කොම ටික දෙන්නේ ඉන්ජිනියර්ස්ලා. ඒගොල්ලෝ ලොකුම ජොබ් එකක් තමයි එයාලා කරන්නේ. මේ ඉන්න හැම කෙනාම මම පහත් කරන්නෙත් නැහැ, උසස් කරන්නෙත් නැහැ. හැම කෙනාම ඉන්න ඕනේ මේකට. ඔයාගේ ලෙඩේ හොඳ කරගන්න නර්ස් ඉන්නත් ඕනේ, ෆාමසිස්ට් ඉන්නත් ඕනේ, බෙහෙත් ටික තියෙන්නත් ඕනේ. ඒකට අවශ්‍ය පියවර ටික ගන්නත් ඕනේ. ඒ වගේම මේකේ ආකිටෙක් සංකල්පය දෙන්නත් ඕනේ. ඒක ඇඳෙන්න ඕනේ කොලයකට. ඊට පස්සේ ඒක හදන්න පුළුවන්ද බැරිද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඔයාට එනවා කන්ට්‍රැක්ට්. මේක හදන්න ඕනේ. හදන්න කෙනෙක් තමයි කන්ට්‍රැක්ටර්. ඔන්න ඔය රෝල්ස් ටික ඊට පස්සේ බෙහෙත් ටික වගේ තමයි මැටීරියල් ටික. මොන මැටීරියල් වලින්ද කරන්නේ? සමහරක් බෙහෙත් ගණන්, සමහරක් බෙහෙත් ගණන් නැහැ. සමහරක් මැටීරියල් ගණන්
ගණ. සමහරක් ඒවා අඩුයි. එතකොට ඒ ඔක්කොම ටික ඩිසයින් කරලා ඇවිල්ලා තින්නේ ආකිටෙක්ගේ. එතකොට ඔයාට ඇත්තටම කොස්ට් එක කොච්චර යනවද, මේක ප්‍රී ප්ලෑන් කරන්නේ කොහොමද, කවදද මේව පටන් ගන්නෙ, කොහොමද මේක හදන්නේ, කවදද මම මේක හදලා ඉවර කරන්නේ. එතකොට රෙන්ට් එකට වගේ අපි ඉන්නවා නම් හදනකම් ඔයා කොච්චර දවසක් රෙන්ට් එක ගෙවන්න ඕනේද, ඒ ගෙවන කාලය මෙච්චරයි, එහෙම කියන එක මේ හදාගන්නේ ආකිටෙක්. සහ මම උතනින් ඉස්සරහට ගියොත් අපිට පේන්නේ නැති කෑල්ල, මේක තමයි මට කියන්න ඕන කෑල්ල, අපිට අයිඩෙන්ටිටි එකක් තියෙන නානත්ත කාය නානත්ත සංඥා. ඒ අයිඩෙන්ටිටි එක ඔයාගේ ගෙදරින් රිප්‍රසන්ට් කරන්න පුළුවන් කෙනා තමයි ආකිටෙක්. ඒ කියන්නේ අපේ තියෙන අනන්‍යතාවය පෙන්눔 කරන්න පුළුවන් අපේ ගෙදරින්. ඒක මිනිස්සුන්ගෙන්, ප්ලේස් එකෙන්, ක්ලයිමට් එකෙන් අපි මෙතන කතා කරන්නේ නැතිම කෑල්ල තමයි මෙමරිස්. හිතන්න අපි ඉස්සර අර 100 මොනවාද හරන්නේ අඹ ගහ කිටවන්න. දැන් මේ 100 හිටවපු අඹ ගහ තමයි මේ ලොකු වෙලා අඹ ගන්න පුතේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ මෙමරි එක. ෆොටෝ වෝල් එක. ඊට පස්සේ මේ කුස්සියේ තමයි මේ ආච්චි අම්මා වැඩ කරේ. අර ඒ මෙමරි එක. ඒ කියන එක. ඊට පස්සේ තමයි මේ මුළු කතාවෙම තියෙන්නේ අත්දැකීම. මේ මුළු කතාවෙම තියෙන්නේ අත්දැකීම. ඒ අත්දැකීම තමයි අපි හැමතිස්සෙම සමරන්නේ. මේ මුළු කතාව ඇතුළෙම තියෙන්නේ අත්දැකීමක්. ඒ අත්දැකීම සෙලිබ්‍රේට් කරන්න තමයි ආකිටෙක් කෙනෙක් එන්නේ. ඇත්තටම මම මේක ඉවර කරොත් මෙහෙම ජීවිතේ කියන දේ රඟපාන වේදිකාව තමයි ආගේ ඔය ගෙදර. ඒක තමයි ඔය වේදිකාව තමයි හදාගන්න ඕනේ. ඒ වේදිකාව අපි මේ නිදහසේ විඳින්න පුළුවන් විදිහට හදාගන්න එකනේ ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද මේ කොයි තරම් අපි ලෝකේ රවුම් ගහලා අවසානයේදී එන බලාපොරොත්තු වෙන්නේ Taman හදාගත්ත නිවසට. ඉතින් ඒ නිවස තමයි මේ Tamanට ඕන විදිහට හදාගන්න ඕනේ කියලා මේ සඳහන් කරන්නේ. මේ සමාජයේ තියෙන මේ ප්‍රවණතා එහෙම නැත්නම් රැලි පස්සේ යන්නේ නැතුව Tamanගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදිහට නිවස ගොඩනගා ගන්න. ඉතින් මම හිතන්නේ අද දවසේදී බොහොම ලස්සනට අපූර්වට අපේ වැඩසටහන මේ විදිහට අවසන් වෙනවා. සමාජ ප්‍රවණතා නොව ජීවන රටාව මූලික කරගත් ගෘහ නිර්මාණ සංකල්ප පිළිබඳව තමයි අපි අද දවසේදී සාකච්ඡා කළේ. ඉතින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණා වරලත් වාස්තු විද්‍යාඥ ලක්ෂාන් පෙරේරා මහතා. ලක්ෂාන් බොහොම ස්තුතියි. මම හිතන්නේ අපේ මේ අමතක වෙලා ගිය කාරණා නැවත ඉස්මතු කරලා අර අපේ අතීතයත් එක්ක තිබුණේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තිබුණු කාරණා නැවත ඉස්මතු කරලා බොහොම අපූර්වට අද දවසේදී අපේ සාකච්ඡාව ලස්සන කරා, සුන්දර කරා. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට පැමිණියාට. මම හිතනවා තවත් දවසක අපිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන් කමක් ලැබේ. ඉතින් කරන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා ලක්ෂාන් ඔබට සුබ පතනවා. මම මේ අවස්ථාව ඇත්තටම ලබා දීම ගැනත් VFM ආයතනයටත් ඔබටත් සහ මේ අවස්ථාවට කන්ටැක්ට් කරපු ඒ මලීෂාටත් බොහොමත්ම ස්තුතියි තන ගමන් හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී